ඩිප්ලෝමා ඉන්ටේක් එකක් තියෙනවා. එතකොට කොහොමද ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේ කන්ටෙන්ට් සහ ඒකේ ඔයගලන්ට තියෙන වාසිය සහ සර්ටිෆිකේට් ලෙවල් කෝස් එකේ ඔයගලන්ට තියෙන වාසිය ඒ වගේ දේවල් අපි බලමු. දැන් මුලින්ම ඇත්තටම ළමයි මේ දැන් මේ යන තත්ත්වෙත් එක්ක දැන් ගොඩාක් අය කියනවනේ බිස්නස් එකක් මේ කාලේ පටන් ගන්න එපා කියනව නේද? හරිද? ගොඩාක් අය කියනවා මාත් අහලා තිනවා මොකද අපි අර බිස්නස් ෆීල්ඩ් එකේ සහ බිස්නස් එකක් කරන්න ළමයින්ට මොටිවේට් කරගෙන ඉන්න ඒ වගේ වෙලාවක ඒ වගේ දෙයක් අහනකොට ඇත්තටම අපිටත් මේ ළමයි නුත්පව් වගේ හිතෙනව නේද? ඇත්තටම ළමයි එහෙම නැහැ. හරිද? මේකේ තියෙන ලොකුම මේක තමයි දැන් අර ගොඩක් අර අපි සමහර පිටරට ප්‍රෝග්‍රෑම්ස් වලට මේවා වෙනවා. එයාලා කියන්නේ මේක තමයි තියෙන ලොකුම ඔපචුනිටි එක. මොකද්ද කිව්වනම් එයාලා සඳහන් කරනවා මේ දැන් අපිට ළමයි ගොඩාක් කොස්මෙටික් ප්‍රොඩක්ට්ස් ඉම්පෝර්ට් කරගන්න බැරි අවස්ථාවක් තියෙනවා. මොකද මේ ට්‍රාන්ස්පෝර්ට් ඔය ප්‍රශ්න දන්නවනේ ඔයගොල්ලෝ මේ කාලේ තියෙන මේවා හැම එතකොට ඉම්පෝර්ට් කරන්න බැරි මේකක් තියෙනවා. ෆුඩ් අයිටම්ස් වලට තමයි වැඩිපුර දැන් ඉම්පෝර්ට් කරන්න මේකක් දීලා තියෙන. ඉතින් කෑම අත්‍යවශ්‍යයිනේ. කොස්මෙටික් අත්‍යවශ්‍ය නැහැ කියලා නේ හිතන්නේ නේද? හැබැයි එහෙම නැහැ. කට්ටිය කෑවත් නැතත් කොස්මෙටික්ස් පාවිච්චි කරනවා නේද? ඉතින් ඒ නිසා අපි මේ ෆීල්ඩ් එකට ඔයගොල්ලෝ කකුල තිබ්බා කියන්නේ දැන් මෙතන බිග්ිනර්ස්ලා ඇති. ඒ කියන්නේ මීට කලින් ප්‍රොඩක්ට් එකකට අතවත් ගහලා නැති. ඒ ගැන අලුතෙන්ම ඉගෙන ගන්න ආපු කට්ටියත් ඇති. එයාලා හිතා ගන්න ඕනේ ඔයාලා හරිම නියම බිස්නස් පාත් එකකට ඔයාලා ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම ළමයි ඔයගලන්ට මතකයි නේද අර මේ ගම් වතුර කාලේ එහෙම අර ආධාර ලැබුණ සල්ලි වලින් ෆේෂියල් කරලා ඒ වගේ ඔක්කොම තිබ්බා මතකද? ඒ කියන්නේ කට්ටිය අර අනිත් හැම දෙයකටම වඩා ඇත්තටම කොස්මෙටික්ස් වලට මුල් තැන දෙනවා. එහෙම වෙන්න ඕනෙමයි කියන එක නෙමෙයි. අර ඒක අපිට කඩන්න බැරි මේකක් නේද? ඒ ට්‍රෙන්ඩ් එක අපිට කඩන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඒ වගේ මේ බිස්නස් එකක ඉන්න නිසා ඔයාලට ලොකු ආසියක් දැන් ඉම්පෝර්ට් නැති එකේ ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොඩක්ට් මේ ලෝකල් මාකට් එක ඇතුලේ ලොකුවටම යන්න. මොකද අපේ ෆෝමියුලා ඔක්කොම ළමයි ඔයාලා ඉම්පෝර්ට් කරලා ගන්න බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් වල තියෙන ඒ ක්වොලිටි එකට තමයි ඔයාලා ඉගෙන ගන්න. ගොඩාක් ෆෝමියුලාස් ඇත්තටම අපේ ඉන්න ළමයි දන්නවා මම කිව්වේ දැක්කා කියලා. ඒ ළමයි එහෙම දන්නවා ෆෝමියුලා වල තියෙන ස්ටෑන්ඩඩ්ස් එහෙම නිකන් සාමාන්‍ය නිකන් පොඩි ෆෝමියුලා එහෙම නෙවෙයි. ඔයගලන්ට හොඳම ප්‍රොඩක්ට්ස් හදන්න. ඔයගලන්ට අනික අපි මොටිවේට් කරන්න ළමයිව ගොඩක්ම මේවා කරන්න ඇවිල්ලා එයාලව එක්ස්පෝර්ට් මාකට් එකට එයාලගේ ප්‍රොඩක්ට්ස් යවන තැන දක්වා. හරි. එතකොට ඇත්තටම ඔයාලා දැන් මීට කලින් ගොඩක් කොස්මෙටික් කෝසස් ඉගෙනගෙනත් ඇති. සමහරට ඔයාලට ඩවුට්ස් උත් ඇති ගොඩක් දේවල්. ඔයාලා ඇත්තටම ඇවිල්ලා ඉන්නේ හරිම තැනට. ඔයාලට ලොකු හැම ප්‍රශ්නයක්ම විසඳගෙන යන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද මම කොච්චර ගොඩක් බිසි වුණත් ළමයි දන්නවා මම ඒගොල්ලන් කොහොම හරි එයාලට මම රිප්ලයි කරනවා. අනිවාර්යෙන් ඔයාලට ඕන වෙලාවක මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. පොඩක් ඩිලේ වෙයි රිප්ලයිස්. හැබැයි මම අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රශ්න වලට ඔයාලා ප්‍රොඩක්ට්ස් හදනකොට එන ඉෂුස් වලට මම අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙනවා. දැන් ඇත්තටම කිව්වොත් ළමයි අපේ අයික ආයතනයේ අවුරුදු 6කට වඩා පරණයි. දැන් ඉන්නේ ඔක්කොමලාම කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබපු කොළඹ සහ කැලණි විශ්වවිද්‍යාලයේ ආයුර්වේද උපාධිය ලැබපු ආයුර්වේද වෛද්‍යවරු. හරි. එතකොට ඇත්තටම හර්බල් කොස්මෙටික්ස් වලින් අපි විශේෂ මේකක් දෙන්නේ. මොකද හර්බල් කොස්මෙටික්ස් කියලා ගන්නකොට ගොඩාක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද අපි ශාක කොටස් ප්‍රොඩක්ට් එකක් ඇතුලේ දාලා ඒක කල් තියාගන්නේ. දාන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. දැන් ළමයි වුණත් අහනවා මෙහෙම දැම්මොත් හරිද කියලා. නෑ. අපි දාන ක්‍රම තියෙනවා ළමයි. ඔයාලට ඒක අවුරුදු කීයක් වුණත් කල් තියාගන්න විදිහට ඒ හරිම මෙතඩ් එකට ඔයාලා ඇඩ් කරන්න ඕනේ. දැන් ලංකාව වගේ රටක් කියන්නේ ශාක කොටස්. සහ ශාක කියන්නේ සෑහෙන හැම තැනම ඔයාලට පොඩි මීටරේ ඉඩ කෑල්ලක් තිබ්බත් ඔයාලගේ වත්තේ ඔයාලට ඇති ලොකු වැඩකට එතන පොඩි වගාවක් හරි කරගෙන ඒකෙන් ඔයාලට අරගෙන ශාක කොටස් අරගෙන ප්‍රොඩක්ට්ස් හදන්න පුළුවන්. දැන් ඇලෝවෙරා ජෙල් එකක් වගේ නම් ළමයි ඇත්තටම පෝච්චි දෙක තුනක හැදුවත් ඔයාලට බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් සරුපසක් සරු පරිසරයක් අනික ඒකාකාර දේශගුණය දැන් පිටරටවල් වල එහෙම නැහැ. මල් පැලයක් හිටවන්නත් දවසට 10 පාරකට වැඩි වතුර දාන්න ඕනේ හැදෙන්නෙත් නෑ. ඒ වගේ තියෙන්නේ ඔය සමහර රටවල්. අනික ඍතු වෙනස් වෙන රටවල් තියෙනවා. වින්ටර් සීසන්, සම ඔය වගේ. ඒකේ ඇවිල්ලා සම වලට විතරයි වැවෙන්නේ. ඊට පස්සේ නෑ. එතකොට රේඛාකාරව බිස්නස් එකක් කරන්න බෑ. ඉතින් අනික අපේ වගේ ආසියාතික රටකේ විශේෂයෙන් ලංකාව වගේ රටක සෑහෙන හර්බ්ස් තියෙනවා. ඔයාලට ඕන වෙලාවක ඕන තරම් ලොකු මේකකින් ඔයාලට බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. මේකක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා හර්බල් පැත්තෙන් අනික ළමයි දැන් ගොඩාක් පිටරට ඉල්ලුම මොකද්ද වෙලා තියෙන්නේ?
herbal නේද දැන් ලංකාවේ කට්ටිය විතරයි අර සම්පොට්ටක් අර ට්‍රෙන්ඩ් එක මේව වෙලා ඉන්නේ whitening cream වලට විතරමයි ඒකෙනුත් දවස් දෙකෙන් සුදු වෙන whitening cream හොයනවා ඒ වගේ මේකක ඉන්නේ ටික දෙනයි හැබැයි ඔයගොල්ලෝ foreigners ලංකාවේ foreign tourist market එක මේවා කරනවා නම් හරි export කරනවා නම් හරි එයාලා herbals තමයි විශේෂයෙන් request කරන්නේ නේද මට විනාඩියක් දෙන්න sorry හරි ඔව් එතකොට ඇත්තටම අපේ ඔයගොල්ලෝ දන්නවනේ languages තුනෙන්ම lectures යනවා English සිංහල tamil තුනෙන්ම යනවා ඔයාලට කැමති භාෂාවකින් ඔයාලට තෝරගන්න පුළුවන් ඔයාලගේ certificates ඔක්කොම valid අපේ දැන් certificate level course එක ඇවිල්ලා TVEC එකෙන් approve වෙලා තියෙන අපේ ආයතනයේ TVEC එකෙන් approve වෙලා තියෙන්නේ ඒ වගේම BMICH එකේ ඔයාලට convocations තියෙනවා හැම course එකකටම අපි අවුරුද්දට සැරයක් තමයි තියාගෙන ඉන්නේ මේ වෙනකන් ගිය අවුරුද්දේ ලොකු crowd එකක් එක්ක අපිට manage කරගන්න ඒ කියන්නේ කාලය එක්ක මේ ප්‍රශ්නයක් ආපු නිසා අපි මේ අවුරුද්දේ ඉඳලා කන්වොකේෂන් දෙකක් තියන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ කොහොමත් ලබන අවුරුද්ද වෙනකොට නම් දෙකක් නොතියා බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ හරිද ඕකේ right එතකොට TVEC certificate එක මොකද්ද මේ TVEC කියලා කියන්නේ Tertiary and Vocational Education Commission හරිද මේක ඇවිල්ලා රජයේ අනුමත රජයේ මේකක් කියන ආයතනයක් ඔයාලා දන්නවා මේකේ ළමයි ඇත්තටම මේ කෝස් එකේ දැන් TVEC එකේ ඒගොල්ලන්ගේ මේවත් එක්ක ඔයාලට ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා මොකද ඔයගොල්ලන් දැන් TVEC සහතිකයක් ඔයාලට තිබුණා කියන්නේ ඔයාලට ඇත්තටම මේ දැන් AG ඔෆිස් එකෙන් කියන්නේ ප්‍රාදේශීය සභාවෙන් විධාතා එකෙන් එහෙම ඔයාලට සමහර ප්‍රදේශ අනුව සමහර අයට සම්පූර්ණ ස්කෝලර්ෂිප්ස් වගේ ශිෂ්‍යත්ව වගේ ලැබෙනවා ලෝන්ස් ලැබෙනවා ලොකු බැංක් ලෝන්ස් වගේ බැංක් ලෝන්ස් වලට යන්න පුළුවන් එයාලාගෙනුත් ඔයාලට දැන් රෙජිස්ට්‍රේෂන් ප්‍රොඩක්ට් එකක් රෙජිස්ට්‍රේෂන් දානවා නම් 150ක එයාලා පේ කරනවා ඔයාලා 150යි ඒ වගේ ඔයාලට ගොඩක් ඒ වගේ වාසි තියෙනවා හරිද අනික ක්වොලිෆිකේෂන් එක මේ ඒ කියන්නේ වටිනා රෙකග්නයිස්ඩ් එකක් ජොබ් ඔපචුනිටිස් ඒ වගේම ඔයගොල්ලන්ට දැන් මේකෙන් සර්ටිෆිකේට් ලෙවල් ඊට පස්සේ හාට තව ලෙවල්ස් වලට ගිහිල්ලා ඔයාලට ඔයාලගේ කොස්මෙටික් මේ ජර්නි එක කන්ටිනියු කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කියලා ගත්තත් ළමයි ඒකත් මේ ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එකෙන් රජයේ අනුමත ආයුර්වේද මේ රජයේ අනුමත ආයතනයක් හරහා තමයි ඔයාලට සහතික දෙන්නේ. ඔයාලා දන්නවා ඔසෙත්මා කියන ආයතනයත් එක්ක අපි කොලැබරේට් වෙලා තමයි ඔයාලට සහතික දෙන්නේ. මේ හැම සහතිකයක්ම ළමයි අයික ආයතනයෙන් දෙන සහතික ඔයාලට ෆොරින් මිනිස්ට්‍රි එකෙනොත් approved ඒවා ඔයාලට පිටරටකට ගිහිල්ලා මේ සහතිකය තියලා ඔයාලට ඒ බිස්නස් එක තව කන්ටිනියු කරන්න අවශ්‍ය නම් හරි නැත්නම් ඒකෙන් ඔයාලා ප්‍රොඩක්ට් එකක් හදලා ඒ රටේ ඔයාලට ප්‍රොඩක්ට් එකක් රෙජිස්ට්‍රේෂන් කරන්න යද්දී ඔයාලට තියෙන ක්වොලිෆිකේෂන් මොනවද කියලා ඒගොල්ලෝ දැනගන්න අවශ්‍ය වුණොත් ඔයාලට ඒ සහතික ඔයාලට වටිනවා. හරි? Okay. Miss, hi Miss. Oh, hello. TVC approval කියන්නේ එකෙන් NVQ level 3 එහෙම හම්බ වෙනවද ඒක කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. අපේ non NVQ දැනට අපේ මේ certificate level course එක non NVQ මේකක් තියෙන්නේ. NVQ levels වලට යනකොට අපිට යාලගේ syllabus එකක් දෙනවා. දැනට අපි යන්නේ අපේ ICA syllabus එකත් එක්ක තමයි අපිට මේ non NVQ level TVEC certificate මේක approve වෙලා තියෙන්නේ. හරි? අපි ඉස්සරහට NVQ level උත් මේවා කරනවා. දැනට අපිට approval එක අපි අරගෙන තියෙන්නේ මේ certificate level එකට. මොකද දැන් ළමයි පොඩ්ඩක් mute කරගමු නේද? මේ එතකොට මේ දැනට මේ දැන් මෙහෙම දැන් TVEC එකේ සමහර එයාලගේ දැන් එයාලා ස්ටෑන්ඩඩ් මේකක් එක්ක යනවනේ රජයේ මේකත් එක්ක. එතකොට එයාලගේ සමහර නීති රීති තියෙනවා rules and regulations. එතකොට එයාලගේ දැන් අපි ප්‍රොඩක්ට් එකක් ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම මේකේ ප්‍රැක්ටිකල් සෙෂන් එක ඔයාලා ඒත් එක්කම එන ඒක ඊළඟ ලෙසන් එකට යන්න කලින් ප්‍රැක්ටිකල් සෙෂන් එක කරන්න ඕනේ. දැන් අපි ඔයාලට කරලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ. ඊට පස්සේ ෆයිනලි ඔයාලගේ කෝස් එක ඉවර වෙන්න යනකොට TVEC එකෙන් ඇවිල්ලා ඔයගොල්ලෝ එයාලට ඇසස්මන්ට් එකක් වගේ කියන්නේ පොඩි මේකක් ඇගීමක් වගේ ඒගොල්ලන්ගේ ඉස්සර කරලා පෙන්නන. එතකොට තමයි ඔයාලගේ සර්ටිෆිකේට් එකේ ඔයාලට මේක අප්‍රූව් වෙලා මේවා වෙලා දෙන්නේ. හරිද? මේ වගේ තියෙනවා. එතකොට මේ අර දැන් NVQ level යනකොටත් ඒ විදිහට. එතකොට දැන් තියෙන තත්ත්වෙත් එක්ක ළමයින්ගේ පැමිණීමත් එක්ක තමයි අපි තාම අර අපේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකත් දැන් ඉස්සරහට දාන්න ඕනේ. හැබැයි දැන් අපි හැම සතියෙම වගේ ප්‍රැක්ටිකල්ස් වැටෙනකොට සමහර ළමයින්ට එහෙම එන්න අමාරුයි. අටෙන්ඩන්ස් ඔක්කොම තියෙනවනේ. එතකොට ඒ වගේ ප්‍රශ්න නිසා තමයි අපි දැනට මේ සර්ටිෆිකේට් ලෙවල් කෝස් එක විතරක් අරගෙන තියෙන. ඉස්සරහට NVQ levels ඔක්කොම ටිකයි ඒ වගේම අනිත් කෝසස් උත් TVEC approval එක ගන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. මොකද අපේ ආයතනය
TVEC approval එක තියෙන නිසා. අනික තව දෙයක් තමයි ළමයි මේ TVEC approval දැන් සමහර දැන් ඔයාලට මම කියනවානේ TVEC approval එක තියෙනවා. දැන් ඔයාලට ෂුවර්ද? ඇත්තටම මේකට තියෙනවා කියලා ෂුවර්ද? එහෙම ප්‍රශ්නයක් එන්නේ නැද්ද ළමයි? දැන් ඔයාලා ඇත්තටම දැන් අපි කිව්වත් කොහෙන් වුණත් හරි ළමයි ඔයාලා එක සහතිකයක එයාලගේ රෙකග්නිෂන් එක එයාලා මේන්න මේවට අපේ අප්‍රූවල් තියෙනවා කියලා දැම්මොත් ඔයාලා හා කියලා යන්න කලින් ඒක අපි වෙන්න පුළුවන් කවුරු වුණත් වෙන්න පුළුවන්. ඔයාලගේ අයිතිය තමයි මොකද ඔයාලා මුදල් ගෙවලා ඉගෙන ගන්නෙ ඔයාලා දෙයක් කරන්න ඉගෙන ගන්නෙ නේද? මේ එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඔයාලා කරන දේ. ඔයාලට ලැබෙන්න යන සහතිකේ හරිය නැත ඔයාලා පිළිගත් මේකක් විදිහට මේවා කරේ ඇත්තක්ද කියන එක ඔයාලා හොයලා බලන්න ඔයාලා දැනගන්න ඕනේ. දැන් TVEC අපි කියනවා අයික ආයතනයේ TVEC අප්‍රූවල් එක අරන් තියෙන්නේ. හරිද? හරි. කියලා ඔයගොල්ලෝ අහගෙන ඉන්න එකද? හරි. ඔයගොල්ලෝ චුට්ටක් ගිහලා බලන්න. ඇත්තටම මේ ආයතනයේ TVEC අප්‍රූවල් එක තියෙනවද කියලා. හරි. එතකොට දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි ගිහිල්ලා ඒ වගේ ඕනම එකක් TVEC එක නෙවෙයි මොනවා හරි කැම්පස් එක අප්‍රූවල් එකක් කියලා කියන්නකෝ. හරිද? UGC approval කියලා කියන්නේ අපිට පුළුවන් ඒ වෙබ්සයිට් එකේ ගිහිල්ලා ඒ කෝස් එක ගහලා නැත්නම් ඒ මේ ඉන්ස්ටිටියුට් එක ගහලා අපිට ඒක ඇත්තටම අප්‍රූවල්ද නැද්ද? එහෙම මේකක් මේකේ තියෙනවද? මේ වගේ කැම්පස් නැත්නම් මේ වගේ ඉන්ස්ටිටියුට් එකක් මේ වගේ රජයේ මේ අනුමතයි කියන මේකක ඇත්තටම මේක සඳහන් වෙලා තියෙනවද කියලා අපිට චෙක් කරලා බලන්න පුළුවන්. ගොඩාක් ළමයින්ට ඒ කොහොමද කරන්නේ කියන එක දන්නේ නැහැ ළමයි. ඇත්තටම මම කියන්නේ ගොඩාක් ළමයි සමහර මේවා වලින් කියනවා ඇත්තටම අපිට පර්සනලි කතා කරලා එහෙම කියනවා ඔයාලා ඕන දෙයක් ඔයාලගේ රයිට්ස් ඔයාලා කරන දේ හරිම තැනින්ද කරන්න කියන එක හොයලා බලන්න ඕන එක ඔයාලගේ අයිතිය නේද ඒක ඔයාලා කරන්න ඕනේ ඔයාලා කරන්නේ නැතුව මෙයා වුණත් කාටවත් දොස් කියන්නත් බෑ නේද අපි චුට්ටක් බලමු කොහොමද අපි TVEC එකේ සර්ටිෆිකේට් එක දැන් අපේ ඒක අපි ගිහිල්ලා බලමුකෝ කොහොමද කියලා හරිද හරි එතන ගහන්න TVEC Institute registration හරිද TVEC Institute registration හරිද මෙන්න මේක එනවා පේනව නේද ඔයාලට වෙබ්සයිට් එකේ Institute registration page එක මේක පේනව නේද ඕකේ මෙතන මේ Institute search කියන එකට යන්න ඕනම ආයතනයක් ඕනම මේ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක් ඕනම එකක් හරි මෙතන මම ගහනවා ඒෂියන් අපේ අයිකා කියන ආයතනයේ නම ඔයාලා දන්නවනේ ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් කේරළීය ආයුර්වේද හරි ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් මොකක් හරි කැලලක් ගැහුවොත් හරි කේරළීය කැල විතරක් මම ගහන්නම්කෝ දැනට හරිද මෙතන තියෙනවා කොහෙද තියෙන්නේ මේ වගේ දේවල් දැන් ඔයාලා අපේ ගොඩක් බ්‍රාන්චස් උත් තියෙනවා ඒකට ඔයාලට තැන හරියටම සඳහන් කරන්න බැරි නිසා ඔයාලා ජස්ට් ඉන්ස්ටිටියුට් එකේ නම ගැහුවත් ඇති රෙජිස්ටර් නම්බර් එකක් දන්නේ නැහැ කියලා හිතන්නකො කවුරුත් රෙජිස්ටර් නම්බර් එකත් එක්ක හැමෝම පබ්ලිෂ් කරන්නේ නැහනේ ප්‍රසිද්ධ කරන්නේ නැහැ එතකොට නම විතරයි ඔයාලා දන්නේ වුණත් ඇති ඔයාලට මෙතන නම දාලා මෙන්න මෙතන click here to search on selected criteria කියන එකට ගිහිල්ලා බලන්න පුළුවන් තියෙනවද කියලා පොඩ්ඩක් ඉන්න නමේ වරදක් වෙලා තියෙනවා Asian Institute of මම චෙක් කරනකොට ආවා. ඔව් ඔව් එනවා එයි දැන් කලින් ආවා Asian Institute of කියලා ගහලා බලන්න ඒ ගහපු ගමන් එනවා ડોක්ටර් මේ මම එන්ටර් කරන්න. ඒ කියන්නේ ඕක ක්ලික් කරොත් එන්නේ ඔතනට ගිහලා එන්ටර් කරපු ගමන් ආවේ. ආයුර්වේද. ආයෙත් නෑ නේද? එයි ඒක එනවා ඉන්න තව අපේ වෙබ්සයිට් එකේ ડોක්ටර් ඒක ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් කේරළීය ආයුර්වේද කියලා ගන්න. මම අර පළවෙනි නම් කැල විතරක් ගහනකොට එනවා එක නෑ ඉන්න මේකකින් බලමු දැන් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක ගහන්න ડોක්ටර් P01 /1297 ඒකේ සම්පූර්ණ ඇඩ්‍රස් එකත් එක්ක ඔයාලගේ සම්පූර්ණ ඩීටේල්ස් එනවා මේ ආවේ
නෑ හැබැයි ළමයි ඔයගලන්ට මේ නම්බර් එක නැතුව මේ ටික මෙච්චරක් ගැහුවත් එනවා. අපි තව පාරක් එක ගහලා බලමු. දැනට ඔයාලට මේ විස්තර ටික බලා ගන්න. හරි? මේ බලන්න Asian Institute of Kerala Ayurveda Private Limited මේක තමයි අපේ ඇඩ්‍රස් එක. අපි ඔයාලා ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලට මෙන්න මේ තැනට තමයි එන්න ඕනේ. මේ අපේ ඔෆිෂියල් නම්බර් එක ඕන වෙලාවට ඔයාලට ඕනෙම වෙලාවකට කන්ටැක්ට් කරගන්න පුළුවන්. දැන් මෙතනින් බැලුවොත් මේ රෙජිස්ටර් නම්බර් එකත් එක්ක ඔයාලා බැලුවා නම් හරි අපේ සම්පූර්ණ විස්තර ටික මෙතන එනවා. Asian Institute of Kerala Ayurveda මේ අපේ ඩිරෙක්ටර්ගේ නම Dr. A. Malisaja මේක අපේ ඇඩ්‍රස් එක. එතකොට තියෙන තැනයි ඔක්කොම ලොකේෂන්ස් ඒ ඔක්කොමත් එක්ක අපේ මොන කෝස් එකටද අපිට මේ ටීවී මේක ලැබිලා තියෙන එක අපි රික්වෙස්ට් කරලා තියෙන මේකට විතරයි. මොකද අර ප්‍රැක්ටිකල්ස් මොකද අපේ දැන් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කියලා ගත්තාම ළමයි ගොඩාක් තියෙනවා. කන්ටෙන්ට්ස් මම ඒකත් අද කතා කරනවා සෑහෙන ලොකු ඒරියා එකක්. එතකොට අර ඒකත් එක්ක හැම සතියෙම ප්‍රැක්ටිකල්ස් කරගන්න. ඇත්තටම ළමයිනුත් දැන් මම අර අපේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා අපි සාමාන්‍යයෙන් ඔන්ලයින් ලෙසන්ස් ගිහිල්ලා ෆුල් ඩේ එකක් ප්‍රැක්ටිකල් සෙෂන්ස් තියෙන්නේ. ඒකටම හරිය අමාරුයි ළමයි එන්නේ. කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඉෂුස් එහෙම තමයි මේ ප්‍රශ්න වලට පස්සේ. හරි ඒ නිසා අපිට එහෙම ගත්තොත් අපි මේ වගේ ප්‍රැක්ටිකල්ස් දිගටම කරන්න වෙනවානේ. එතකොට මේකක් ඉෂු වෙන නිසා තමයි දැනට අපි මේක දැන් මේ මාසේ තමයි මේක අපිට ලැබිලා තියෙන්නේ. ගිය මාසේ අපි ඉස්සරහටත් මේ තත්ත්වේ ලියනවත් එක්කම අපි ඒවත් කරගමු. හරිද? සර්ටිෆිකේට් මේ සර්ටිෆිකේට් ලෙවල් එකේ කොහොමද මේ කොච්චරක් තියෙනවද මේ කන්ටෙන්ට් එක මම දැන් කතා කරනවා. නෝ ප්‍රැක්ටිකල්ස් කීයක් විතර එනවද ඒක හැම ෆෝමියුලා එකටම තියෙනවා. කොච්චරක්ද කියලා නැහැ ෆෝමියුලා ටිකට කරනවා. හරිද? ඕකේ thank you. Hello, excuse me miss. මම දැන් කොස්මෙටික් ඩිප්ලෝමා එක කරනවා ඔයගලන්ගේ. ඒතකොට දැන් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ගෙනවල ඒක දැන් අපිටත් ඒක කරන්න පුළුවන්ද නැත්නම් අපි පුළුවන්. ඕනෙ දැන් නෑ මම normally දෙකේම ඉන්නව නේද? කවුද මෙයා නම මතක නෑ මට. මුම්තාජ් බේගම්. ඔව් එයායි තව එක්කෙනෙක් දෙකේම ඉන්නව නේද? මම කරගෙන යන්නේ ඔයාලගේ අවශ්‍යතාවය අනුව ඔයාලට කරන්න ඕනේ කියලා හිතන කාලවල ඕනම කාලයකට ඔයාලට අපේ තුනම හරි ෂෝට් කෝසස් උත් තියෙනවා සෑහෙන්න. ඔයාලට කැමති එකට join මම මේ දැන් normal diploma cosmetology මේක කරගෙන ඉනවා. මම 19th practical එනවා. දැන් මම ආන්නේ දැන් මට advance එක දැන් ඔයගොල්ලන් පටන් ගන්නවනේ ඒකට මට ඒකත් කරන්න පුළුවන් කරන්න ඕනද? ඕමන ඒකෙත් දැන් අපි මේකේ කරන්නත් දේවල් ඒකේ තියෙනවා කියලාද කියන්නේ? ඒක තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් එක 4 month online ඒක 4 month ඔයා ඩිප්ලෝමා කරනවා නම් ඔයාගේ ඩිප්ලෝමා එක 3 month සර්ටිෆිකේට් ලෙවල් එකක් 3 month. ඕකේ. තුනේම කන්ටෙන්ට්ස් වල වෙනස්කම් තියෙනවා. ඔය 813 මේ ඇඩ්මින් නම්බර් එක මේ කන්ටැක්ට් කරලා කන්ටෙන්ට්ස් ටික ඔයාලට ලැබේ. එතකොට ඔයාලා මේවා කරලා සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඕනේ මේක කරගන්න. ඕකේ මිස් ඕකේ thank you. ඕකේ. excuse me miss. ඔයාලට වෙලා තියෙන වෙලාවක නමම ගහලා බලන්න. මොකද නම ගහපු ගමන් එනවා. දැන් මොන හරි මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් ඉෂුව එකක් නිසා මොකද මේ නම්බර් එක තියෙන්නම අවශ්‍ය නැහැ. හරිද? මිස් අරයා කිව්වා වගේ මමත් දෙකේම ඉන්නවා ඩිප්ලෝමා එකේ ඇඩ්වාන්ස් එකේ. එතකොට අපිට මේ සර්ටිෆිකේට් ලෙවල් එක කරන එක වර්ත්ද නැත්නම් මේ සර්ටිෆිකේට් ලෙවල් එකේ වර්ත් එකක් තියෙනවා දෙපැත්තම තියෙනවා. මොකද සර්ටිෆිකේට් ලෙවල් එකේ තියෙන ෆෝමියුලාස් ඇවිල්ලා ගොඩක් කලකට දැන් බිග්ිනර්ස්ලාට සිම්පල් ෆෝමියුලා ඒ විදිහට තමයි යන්නේ. ඒකේ දැන් මම පෙන්න. හරිද? දැන් ඇඩ්වාන්ස් එක ඔල්රෙඩි බිස්නස් එකක් කරගෙන ඉන්න කට්ටියට මේ තව පොඩක් දැනුම වැඩි කරගෙන ස්ටෑන්ඩඩ් විදිහට තව ෆෝමියුලා මේවා කරලා හදන්න. මොකද ඔයාලා දන්නවද දැන් ඔයාලා දන්නවනේ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. දැන් COSRX බ්‍රෑන්ඩ් එකයි තව ලෝකල් සමහර බ්‍රෑන්ඩ්ස් අතර ලොකු වෙනස්කමක් තියෙනවා නේ. එතකොට අර එතනට අර බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස් වල තියෙන ක්වොලිටි එකට තමයි අපි ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේ ඩිරෙක්ට් කරන්නෙම ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ මැෂිනරිස් කියලා දීලා එතන ඉඳලම පටන් අරගෙන සම්පූර්ණයෙන්ම ඔයාලට ප්‍රොඩක්ට් එක්ස්පෝර්ට් කරන GMP ඉඳලා රෙජිස්ට්‍රේෂන් ආයුර්වේද ඩිපාර්ට්මන්ට් අප්‍රෝ ලොක මේක නම් හැම එකේම අපි කියලා දෙනවා. මොකද රෙජිස්ට්‍රේෂන් එක ඉම්පෝර්ට් නේ. ඔයාලා නිකන් ප්‍රොඩක්ට්ස් හදාගෙන ඔයාලට තියාගෙන ඉන්න බෑනේ නේද? එතකොට මේ ඒක කියලා දෙනවා. හැබැයි අතනදී අර ෆෝමියුලා වල ස්ටෑන්ඩඩ් එක චුට්ටක් වෙනස්. හරිද? ඇඩ්වාන්ස් එකේ ඇඩ්වාන්ස් එක තමයි ඒක ඇඩ්වාන්ස්. ඕකේ. එහෙම ඔයගලන්ට කන්ටෙන්ට්ස් මේ අරගෙන බලන්න පුළුවන්. මම දැන් ඔයගලන්ට කන්ටෙන්ට් එකත් මේ දෙකේම ෂෙයා කරන්න.
මෙන්න මේ විදිහට ළමයි ඔයාලට ඕනම කෝස් එක මෙතන 9 කොටසක් ගැහුවත් එනවා. මේක එනවා සාමාන්‍යයෙන් සමහරට වෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නිසා විතර නෙවෙයි. එහෙම නැත්නම් ඔයාලට එහෙම ආයතනයක් ගැන ඔයාලට දැනගන්න අවශ්‍ය නම් එයාලගේ රෙජිස්ට්‍රේෂන්ස් දාලා ඇති. ඒගොල්ලන් ටීවෙක් කියලා දාලා රෙජිස්ටර් නම්බර් එක දාලා ඇති. ඒක ගහලා බලන්න. එහෙම නැත්නම් රික්වෙස්ට් කරලා හරි බලන්න මේ සම්බන්ධ වෙන්න කලින්. මොකද ගොඩාක් ඔය සමහරක් ඒවාවලදී ළමයින්ට ඒ වගේ එක අවස්ථාවලදී යාලා නොදැන මේවා වෙලා ඇක්‍රඩේෂන්ස් එහෙම ගැන නොදැන ඒ වගේ පොඩි ප්‍රශ්න වෙලා තිබුණා පහුගිය කාලවල වල ළමයින්ට. ඒක නිසා තමයි ඔයාලා කරන දේ කොහෙන් වුණත් අනුමත මේකක් හරහා කරන එක ඔයාලට හොඳයි. මොකද ඔයාලගේ සල්ලි නේද? ඒක ඔක්කොම ඔයාලා හරි විදියට මේ ඔයාලට වැඩක් කරගන්න විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා කියන එකනේ වටින්නේ නේද? ඕකේ. මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. මම කියන්නේ පොඩ විචලනය ගැන එහෙම ඉගෙනගෙන ඒකට සම්බන්ධ දේවල් පොඩ්ඩක් අත්හදා බලන ගමන් ඉන්නේ. එතකොට අපි ආශ්‍රිතව දේවල් කරගන්න ගමන් මේකට අපිට පුළුවන් ඒක ඇප්ලයි කරන්න. එතකොට මැඩම් මේ ඔය කොස්මෙටික් ආයුර්වේද පැත්තට මේ වෙද්දින් අපිට ඇත්තටම දැන් මැඩම්ලගේ කෝසස් කීපයක් දැන් තියෙනවා කියනවනේ. මම ෆස්ට් ටයිම් තමයි මැඩම්ලත් එක්ක මේ සම්බන්ධව කතා කරන්නේ. එතකොට මේ අපිට කියන්නේ ඔය සම්පූර්ණම ඔක්කොම තියෙන එක කෝස් එකකට ජොයින් වෙලා ඔක්කොම ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවද නැත්නම් ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනද? නෑ. එහෙම නෑ. අපේ එක කෝස් එකක්වත් එහෙම නෑ. අරක කරාට පස්සේ මේක කරොත් තමයි අරක එහෙම නෑ. හැම කෝස් එකෙම දැන් අපි ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක ළමයි මේ පටන් අරගත්තේ ඒ කියන්නේ රීසන්ට්ලි වගේ. ඒ කියන්නේ ගොඩක් කල් නැහැ. හැබැයි ඩිප්ලෝමා එක ගොඩක් කල් ඩිප්ලෝමා එකෙන් විතරක්ම කරලා ලොකු බිස්නස් කරපු ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඒකෙනුත් ඉන්නවා ඇඩ්වාන්ස් එක ඊට පස්සේ යාලා ආයෙ සම්බන්ධ වෙලා ඉගෙන ගත්ත. මොකද තවදුරටත් වැඩිපුර මේකක් කියලා අපේ හැම කෝස් එකම ළමයින්ට බිස්නස් පටන් ගන්න. අපේ ෆ්‍රී ලෙසන්ස් අපි කරලා තියෙනවා ළමයින්ට බිස්නස් එක පටන් ගන්න විදිහටම. අපිට එහෙම ස්ටෙප්ස් නැහැ. ඔයාලා තෝරගන්න ඕනේ ඔයාලට හොඳයි කියලා ඔයාලා වැඩිපුර ටාගට් කරන මේ ඒරියා එක කියන්නේ ෂැම්පෝ නම් ෂැම්පෝ වල කොච්චර දුරට ඔයාලා යනවද ඒ වගේ ඔයාලට ෆෝමියුලා වල වෙනස්කම් තියෙනවානේ හැම කෝස් එකෙම. ඒක ඔයගොල්ලෝ කන්ටෙන්ට් එක අරගෙන ඒකෙන් තීරණය කරන්න ඔයාලා කොකටද යන්න ඕනේ කියලා. හැබැයි හැම කෝස් එකේම බිගිනර් කෙනෙකුට ඉඳලා ඕනම කෙනෙකුට ෆලෝ කරන්න පුළුවන් මේකේ ලෙවල් එකෙන් තමයි අපි කරගෙන යන්නේ. හරිද? එතකොට මැඩම් ආයුර්වේද කොස්මෙටික් කිව්වහම දැන් ඔය සෝප්, සීරම්, ෆේස්, නයිට් ක්‍රීම් ඒ කියන්නේ ඒ ආශ්‍රිත සියලුම දේ අන්තර්ගතයිද නැත්නම් ඒව එකින් එකට වෙනස් කෝසස් වලින්ද ඉගෙන ගන්න තියෙන්නේ? නෑ ෂෝට් කෝසස් උත් වෙනම තියෙනවා. දැන් ඔයගලන්ට උදාහරණයක් හැටියට එකක් කියන්න. දැන් අපේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක ගත්තොත් ඩිප්ලෝමා එක ගත්තොත් සබන් වර්ග තියෙනවා. ඒකේ ග්ලිසරින් සෝප් බේස් එක තියෙනවා, ෆේස් වොෂ් තියෙනවා, ෂැම්පෝ තියෙනවා, කන්ඩිෂනර් තියෙනවා. ඒ ටික තියෙනවා කියන කොයිටම උදාහරණයක් හැටියට මොකද අපේ වෙලාව සීමිතයි. ඒ නිසා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේ ෂැම්පෝ එකේම තව පොඩ්ඩක් ස්ටෑන්ඩඩ් විදිහට තියෙනවා. හරිද? සෝප්ස් වල ස්ටෑන්ඩඩ් විදිහට තියෙනවා. තව සීරම්ස් කියලා ගත්තොත් ඒක තව පොඩ්ඩක් ස්ටෑන්ඩඩ් විදිහට. ඒ විදිහට තමයි යන්නේ. එකක් දෙකක් නැති. දැන් සන්ස්ක්‍රීන් වගේ දේවල් නම් ඩිප්ලෝමා එකේ තියෙනවා, ඇඩ්වාන්ස් එකේ නෑ. කොරියන් කොස්මෙටික් ඇඩ්වාන්ස් එකේ තියෙනවා ඩිප්ලෝමා. ඒ වගේ අර සිලෙක්ටඩ් චුටක් වෙනස් සමහර පර්ෆියුම් එක තියෙනවා ඇඩ්වාන්ස් එකේ ඩිප්ලෝමා එකේ නෑ. ඒ වගේ එකක් දෙකක් නැහැ හැරෙන්න. ඔයාලට අර අවශ්‍ය බේසික් දැනුම දෙකේම තියෙනවා. ඔයාලා අරක කරොත් ඊට පස්සේ එහෙම කියලා නැහැ. ක්‍රීම් වර්ග හැම එකේම තියෙනවා. චුටක් ස්ටෑන්ඩඩ් විදිහට තව පොඩක් වෙනස් විදිහට ක්‍රීම් වර්ග කීපයක් දැන් කෝල්ඩ් ප්‍රොසෙස් හොට් ප්‍රොසෙස් කියලා ගත්තාම දැන් ඇඩ්වාන්ස් එකේ කෝල්ඩ් ප්‍රොසෙස් හොට් ප්‍රොසෙස් දෙකම තියෙනවා. ඩිප්ලෝමා එකේ හොට් ප්‍රොසෙසින් සාමාන්‍ය ඉන්ඩස්ට්‍රියල් එක හොට් ප්‍රොසෙසින් නේ ඒ ලෙවල් එකෙන් ඒක තියෙනවා. ඒ නිසා ඔයාලට එහෙම අරක කරලා මේක ඉන්ග්‍රේඩියන්ට් වයිස්ුත් හැමදේම ඉගෙන ගන්නවා. මේකේ චුටක් ස්ටෑන්ඩඩ් විදිහට පොඩක් ඉන්ග්‍රේඩියන්ට් ටිකක් වැඩිපුර සහ වෙනස් ෆෝමියුලා කීපයක් තියෙනවා. ෆෝමියුලා කියලා ගත්තාම ළමයි ෆෝමියුලා 100 ගණන් ඊටත් වැඩිනේ. හරිද? ඉතින් එහෙම තමයි ඒකේ පොඩි වෙනස්කම් තියෙන්නේ. හරිද? ඔයාලා බය වෙන්න එපා අරක කරොත් මේ කරලා තමයි මේකට කියලා. එහෙම අපි ළමයිව හිර කරලා නැහැ කොහෙන්වත්. මොකද හැමෝටම එහෙම හැම දෙයකටම මුදල් මේවා කරගෙන ඉන්න බෑනේ නේද? එහෙම කරන්න හොඳ නෑනේ. හරි අපේ එහෙම එකක්වත් එහෙම නෑ. ඒගොල්ලන් කන්ටෙන්ට්ස් බලලා එයාලට අවශ්‍ය නම් එයාලා සිලෙක්ට් කරලා කරනවා. ගොඩක් ළමයි ඉතින් කෝසස් හැම කෝස් එකේම ඉන්නවා. ඉතින් එයාලගේ ඔව් හරිද? ඒ කියන්නේ අපි ෆුඩ් ග්‍රේඩ් අයිටම් වගේ කරන බිස්නස් එකක් රෙජිස්ටර් කරගත්තොත් මේ දැන් ඔය මං කිව්වා අර මං ඉගෙනගත්තු දේත් එක්ක ෆුඩ් ග්‍රේඩ් අයිටම් වගේනේ දැන් පටන් අරන් තියෙන්නේ. එතකොට ඒවත් එක්ක අපිට වෙනම බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරාද මේ වගේ පැත්තක් කරනවා නම් කොස්මෙටික් වෙනම යන්න ඕනේ. කොස්මෙටික් වෙනම යන්න ඕනේ. ෆුඩ් රෙජිස්ට්‍රේෂන් එකත් එක්ක කොස්මෙටික් යන්න බෑ. හරිද?
ප්‍රොඩක්ට්ස් ඔව්. කියලා දැම්මත් එහෙම යන්න බෑ ඒකටනේ. බෑ. අහන්න ප්‍රොඩක්ට්ස් නැතිනේ. ඔව්. හරි. ඕකේ ළමයි ඔයාලා ප්‍රශ්න ඔව් මේ මම පොඩි වෙලාවක් දෙන්නම් අපි මේක ඩිස්කස් කරලා ඊට පස්සේ ප්‍රශ්න ටිකට යමු. මොකද එතකොට නැත්නම් අපේ ලෙසන් මේ ටික අද කවර් කරගන්න බැරි වෙනවනේ. හරිද? මම දෙන්නම් ඔයාලට questions ප්‍රශ්න අහන්න මේක ඉවර කරගෙන අපි කතා කරමු. හරිද? ඕකේ. right එතකොට ඇත්තටම මේක තමයි කොහොමද අපි මේක බලාගන්නේ කියන එක මම කිව්වා මේක තමයි Asian Institute of ICA Institute certificate course මේක අපේ register number එක ඔයාලට ඔයගොල්ලන් මේ දැන් ළමයි ගහලා බැලුවා කිව්වනේ Asian Institute of Kerala කියලා ගහනකොටම එනවා එහෙම නැත්නම් ඔයගොල්ලන්ට register number එක ගහලා බලන්නත් පුළුවන් හරිද okay එතකොට certificate එකේ තියෙන herbal cosmetic product manufacturing එක සහ business guideline එක ඔයාලා කොහොමද beginners ලා නම් ඔයාලා කොහොමද business level එකකට කකුල තියන්නේ කොහොමද ඉදිරියට ඔයගොල්ලෝ යන්නේ practical training තියෙනවා online theory classes දැන් shampoo නම් shampoo එක ඉවර කරලා shampoo එකේ practical තියෙනවා අපි හදලා පෙන්නනවා ඔයාලත් එතනදීම ඔයාලත් හදන්න ඕනේ ඒක තමයි TVEC එකේ rule එකේ විදිහට යන්න ඕනේ හරිද දැන් ingredient selections දැන් ගොඩාක් අයට තියෙන ingredient selections සහ ingredients කොහොමද එකතු කරන්නේ දැන් මම ගොඩාක් ඔයගලන්ට ඒක තමයි කියන්න ළමයි ingredients එකතු කරනකොට ක්‍රම තියෙනවා හරියටම අපිට ප්‍රතිඵල එන විදිහට අපි කොහොමද එකතු කරන්න ඕනේ දැන් සමහරු හැම ingredient එකක්ම cream එකකට දානවා ඔහේ දානවා එතකොට සමහරුන්ට ප්‍රතිඵල තියෙනවා සමහරුන්ට ප්‍රතිඵල නැහැ එහෙම නෙවෙයි අපි හරියට අපේ ප්‍රතිඵල එන්න නම් අපි කොහොමද ඒ ingredient එක එකතු කරන්නේ ඒ වගේ ඔයාලා ගොඩාක් කොස්මටික්ස් වල ළමයි ඉගෙන ගන්න දේවල් තියෙනවා මම ගොඩක් වෙලාවට දැන් ඔයගොල්ලෝ just mixing අපි නිකන් කුකරි කරනවා වගේ කුකරි ඒ තරමට අපිට එහෙම කරන්න බෑ හරිද මම නිකන් දැකලා තියෙනවා ගොඩක් අය එහෙම අරගෙන mix කරලා ඒ වගේ එහෙම නෙවෙයි අර ඔයගොල්ලෝ හරියටම දැනගන්න ඕනේ තියරි එක දැනගන්න ඕනේ ඊට පස්සේ තමයි ඔයාලා ඒක ප්‍රැක්ටිකල් එකට ඇප්ලයි කරන්න ඕනේ එතකොට තමයි ඔයාලට අර benefits මොකද දැන් cosmetic product එකක් කියලා කියන්නේ අපි හැමට ආලේප කරන දෙයක් නේද එතකොට ඒක එකපාරටම අර හැමට වැදිලා ඒක ඇතුළ ස්තර වලට ගිහිල්ලා අපිට benefit එක ලැබෙනවා නම් ඒක අපි හරියට දෙන්න ඕනේ නේද එතකොට ඒ ක්‍රම ගැන ඒ වගේම registration process ඔයගොල්ලෝ දැන් product හදන්න කොච්චර හොඳට දන්නව වුණත් අපිට ඒක market එකට දානවා නම් ඒකට අපිට ලියාපදිංචි කරන දේවල් තියෙනවා මොනවද කොහොමද අපි කරන්න ඕනේ මොනවද ක්‍රියාමාර්ගය මොන විදිහටද යන්න ඕනේ ඒ වගේ මාර්ගෝපදේශ ඔයගලන්ට සම්පූර්ණයෙන්ම ලැබෙනවා ඔයාලා එක්ස්පෝර්ට් මාකට් එකට ප්‍රොඩක්ට් එක දාන එක දක්වා. හරි මෙන්න මේවා තමයි ළමයි කන්ටෙන්ට් මෙතනදී මම දෙක තුනක් කතා කරලා යන්න ඔයගලන්ට මේක ලැබෙයි. හරිද? ඔයගලන්ට මේක ෂෙයා කරයි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ. ඒතර සෝප් ෆෝමියුලා තියෙනවා සෝප් බේස් එක හදන එක මෙල්ට් ඇන්ඩ් පෝ සබන් හදන එක කෝල්ඩ් ප්‍රොසෙස් සබන් හදන එක ඒ වගේ දේවල් සේෆ්ටි ප්‍රිකෝෂන්ස් කොහොමද මේවා ජෙල් වෝටර් බේස් සීරම් හර්බල් ෂැම්පෝ ගොඩක් වෙලාවට ළමයි මේකේ තියෙන බේසික් ටයිප් ෆෝමියුලාස් සාමාන්‍යයෙන් අපි සිම්පලි හදාගන්න පුළුවන් ඒවා. දැන් අර අනිත් ටිකක් ඇඩ්වාන්ස් ෆෝමියුලා චුටක් ඇඩ්වාන්ස් ඉතින් නමත් ඇඩ්වාන්ස් නේ ඒවා වල පොඩි දේවල් තියෙනවා අපි කසාය නම් කසාය ටින්චර්ස් නම් ටින්චර්ස් හදලා අරගෙන ග්ලිසරයිඩ්ස් නම් ග්ලිසරයිඩ්ස් හදලා අරගෙන ඒ වගේ ටිකක් ප්‍රොසීජර්ස් තියෙන විදිහට මේවා ඔයගලන්ට සෝප් බේසස් ක්‍රීම් බේසස් ලෝෂන් බේස් එක වගේ හදලා පහසුවෙන් ක්‍රීම් එකක් ලෝෂන් එකක් ෂැම්පෝ එකක් ඒ වගේ හදන්න ඔයගලන්ට බේසස් විදිහට ළමයි ගොඩාක් විකුණනවා ෂැම්පෝ බේසස් අන්න ඒ වගේ දේවල් වලට එහෙම ඔයාලට හොඳ නොලෙජ් එකක් හම්බ වෙනවා හරි අනික ප්‍රැක්ටිකල්ස් ලැබෙනවා ඒ වගේම රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙසස් සම්පූර්ණයෙන්ම තියෙනවා ඔයාලා NMR රෙජිස්ට්‍රේෂන් එකට යනවා නම් කොහොමද ආයුර්වේද ඩිපාර්ට්මන්ට් යනවා නම් කොහොමද ITI ලැබ් රිපෝට් එක ගන්නෙ කොහොමද ඔයාලගේ ප්‍රොඩක්ට් එකට SLS ගන්නවා නම් කොහොමද මේ ප්‍රොඩක්ට් එකට රිපෝට් එක ගන්න ඒ වගේ දේවල් හරි අනික පාස් වෙන්නත් එපා ITI එකට දීලා අපි පාස් කරගන්න ඕනේ ෆේල් වෙන්න බෑ ඒ ක්වොලිටි එකට අපි කොහොමද හදාගන්නේ හරිද ඒවා එතකොට ඇත්තටම TVEC එකේ benefits නම් ඔයගලන්ගේ own business එකක් අපේ හැම මේ කෝස් එකේම ඔයාලට ඇත්තටම ඕන් බිස්නස් එකට ලොකු අත්වලක් ළමයි අපි ඇත්තටම අපේ ළමයි ඔයගොල්ලන් දැන් කොන්වර්සේෂන් එනකොට දකින්න ඇති අපි යාලට අවෝඩ් එකක් දෙනවා ස්පෙෂල් අවෝඩ් කියලා ඒක දෙන්නේ බිස්නස් එක පටන් ගත්තු ළමයින්ට. එතකොට සෑහෙන ළමයි බිස්නස් එක පටන් අරගෙන යාලගේ ප්‍රොඩක්ට්ස් අපිට යවන්න ඕනේ යාලා වීඩියෝස් වගේ දේවල් යාලගේ ප්‍රොඩක්ට් ලේබල් කරලා. එතකොට අපි දැක්කා සෑහෙන ළමයි අපිට ඇත්තටම සතුටුයි 75%කට වැඩි ළමයි ප්‍රොඩක්ට්ස් හදලා විකුණගෙන හොඳටම කරගෙන යනවා. එතකොට ඇත්තටම අපිට සතුටුයි නේ යාලගේ වගේ ජර්නි එකකට අපිට දායක වෙන්න ලැබුණා කියන එකට නේද? අපෙන් පොඩි හරි උදව්වක් යාලට ලැබුණා කියන්නේ අපිට ඇත්තටම ගුරුවරු හැටියට සෑහෙන සැටිස්ෆැක්ෂන් එක ඒක තමයි නේද? ඔව් එතකොට ඔයගලන්ට සර්ටිෆිකේට් ලෙවල් එකේදී ප්‍රැක්ටිකල් සෙෂන්ස් ටිකක් වැඩිපුර වැටෙනවා. beginners ලට එහෙම ගොඩක් හොඳයි simple formulas තියෙන්නේ. ඒ වගේම bank loan, scholarships ඒ වගේ දේවල් පහසුවෙන් ගන්න පුළුවන්. ඒ වගේම මම කියවනේ
මේ විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත් ආයුර්වේද වෛද්‍යවරු තමයි ආයුර්වේද සහ යුනානි වෛද්‍යවරු තමයි ඔයාලගේ ලෙක්චර් පැනල් එකේ ඉන්නේ. ඔක්කොම ළම ඩොක්ටර්ස්ලා. හරිද? ඒත් ඔක්කොම යුනිවර්සිටිස් වලින් ඩිග්‍රී එක අරගෙන ඒ වගේම කොස්මැටික්ස් සහ මාස්ටර්ස් ඒ වගේ දේවල් ඒ ෆීල්ඩ් එකේ කරපු කට්ටිය සහ දැන් මම උනත් දැන් ප්‍රොඩක්ට්ස් හදන කෙනෙක්. දැන් අනිත් ડોක්ටර්ස්ලා උනත් ප්‍රොඩක්ෂන්ස් හදන කෙනෙක්. ඒතර හදන ගමන් ඉන්නකොට ඔයගලන්ට ලොකු දැනුමක් දෙන්න අපිට පුළුවන් වෙනවා. මොකද ළමයි අපි කොච්චර දේවල් ඉගෙනගෙන තිබ්බත් අපි මොකක් හරි දෙයකට යනකොට ඉගෙන ගන්නකොට කියවනකොට අලුත් දෙයක් දකිනකොට තමයි අපිට ඒකෙදී එන එක එක ප්‍රශ්න ඒ වගේම එකෙන් අපි තව වැඩිපුර දැනගන්න ඕනේ දේවල් මොකද්ද වගේ දේවල් අපිට එන්නේ. නේද? අපිට දැනෙනවා. එතකොට අපි ඉක්මනට ඒක ඔයගලන්ට කියලා දෙනවා. එතකොට අපි අනිවාර්යයෙන් මේ ෆීල්ඩ් එකේ ඉන්න ඕනේ. නේද? ඒ වගේම ඔයාලට ඉතින් ඒ වගේ ඔයාලට වාසි තියෙනවා ජොබ් ඔපචුනිටිස් ඒ වගේ දේවල් ඒ වගේම හයර් ස්ටඩීස් වලට යන්න පුළුවන් මේ සහතික තියාගෙන ඔයාලට පිට රටවල් වලට ගිහිල්ලා වුණත් අපේ දෙකම TVEC සහතිකේ විතරක් නෙමෙයි අපේ ඩිප්ලෝමා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා සහතිකත් මම කියවනේ රජයේ අනුමත ආයතන හරහා තමයි ආයතනයක් හරහා තමයි ඔයාලට ලැබෙන්නේ. ඒක වුණත් ඔයාලා පිට රටකට ගිහිල්ලා ඒ හරහා ඔයාලා එතනින් එහාට දෙයක් කරනවා වුණත් ඔයාලට වටිනවා. එතකොට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක මම ටිකක් ඉක්මනට කියාගෙන යන්නම්. මේකේ 200ට වැඩි කියන්නේ 200ට සෑහෙන වැඩි. ගොඩක් තියෙනවා. එතනදී ළමයි සමහර ෆෝමියුලාස් එක්ස්ට්‍රා අහනවා. මම ඉතින් ඒවත් කියලා දෙනවා ඔයගලන්ට. සම්පූර්ණ දැන් බිස්නස් එක එක්ස්පෝර්ට් මාකට් එකට දානකොට ඔයගලන්ගේ ප්‍රොඩක්ට්ස් වල ලොකු වෙනස්කමක් එක්ක තියෙන්න ඕනේ. ඔයගලන් පාවිච්චි කරන ප්‍රිසර්වේටිව් එකේ ඉඳලා ඉන්ග්‍රේඩියන්ට් එකේ ඉඳලා මොකද ලංකාවේ අනුමත ඉන්ග්‍රේඩියන්ට් සමහර රටවල් වල තහනම්. සමහර ඉන්ග්‍රේඩියන්ට්. ඒතකොට අනුමත කියන්නේ අනුමතම නෙවෙයි. අර ලොකු රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. මේක තහනම් කරලා නැති සමහර ඉන්ග්‍රේඩියන්ට්ස් තියෙනවා ලංකාවේ. එහෙම කියලා ඒක දාන්න කියන එක නෙමෙයි. තාම මේ වගේ මේ තහනම් කරලා නැහැ. හැබැයි සමහර ඒ වගේ ඉන්ග්‍රේඩියන්ට්ස් ගොඩක් අය සමහර පාවිච්චි කරනවා ලෝකල් මාකට් එකේ. ඒකට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපිට පිටරට අපි එක්ස්පෝර්ට් කරන්න යනකොට අපිට ඕක ප්‍රශ්නයක් වෙනතර ඒ වගේ දේවල් ඔයාලා දැනගන්න ඕනේ පැකේජින් වලදී ඒ වගේම මැෂිනරිස් ඔයාලා ලොකුවට කරනකොට ලොකුවට කියන්නේ මේ සෑහෙන ලොකුවටත් නෙමෙයි. ඔයගොල්ලෝ ජස්ට් ඔයාලා පටන් ගන්න. අඩුම කියන්නේ ඔයගොල්ලෝ අද ක්‍රීම් බෝතල් 100ක් හදනවා කියලා. ඒක එතනදී වුණත් ඔයාලට අර මැෂිනරිස් පාවිච්චි කරලා ක්‍රීම් බෝතල් 100ක් විකුණනවා කියන ලොකු ප්‍රොෆිට් එකක් ළමයි. හරිද? ඇත්තටම සබන් කැට 100ක් විකුණනවා කියන ලොකුම සෑහෙන ලොකු ප්‍රොෆිට් එකක්. හරිද? එතකොට ඒ වගේ අවස්ථාවලදී ඔයාලට පොඩි මැෂිනරිස් ලාභ දැන් තියෙනවා. පොඩි 20000 30000 40000 ඒ වගේ වලට ඔයාලගේ එක ඔයගලන්ගේ අවශ්‍යතාවය අනුව මැෂිනරිස් තියෙනවා. එතකොට ඒ මැෂිනරිස් ගැන ඔයාලා ඉගෙන ගන්නවා. එතකොට ඔයාලට ඒ වගේ දේවල් තියාගෙන ඔයාලගේ කාලය ඉතුරු කරගෙන ශ්‍රමය ඒ වගේ දේවල් ඔයාලට පොඩක් වැඩ පහසු කරගෙන ඔයාලගේ වැඩේ හොඳටම කරගෙන යන්න පුළුවන්. quality learning, quality දේවල් ඔයාලා ඉගෙන ගන්න. ඇත්තටම ඔයාලා අපෙන් ෆෝමියුලා එකක් ඉගෙනගෙන branded product එක බලන්න ගොඩක් වෙලාවට ingredient wise සමානව තමයි තියෙන්නේ. අපි සමහර ingredient මේ ඒ කියන්නේ ගොඩාක් ingredients ළමයින්ට කියලා දෙනවා ළමයි. ගොඩක් වෙලාවට අපි ළමයිව මේවා කරන්නේ ලංකාවේ අපිට available ingredients වලින් products හදන. අපි ගොඩාක් ingredient හැබැයි ඉගෙන ගන්න ඕනේ. මොකද ඔයාලා පිටරට යන්න පුළුවන්. එහෙ ගිහලා products හදන මගේ ගොඩාක් students ලා ඉන්න ඕස්ට්‍රේලියා, නිව් සීලන්ත. එතකොට එයාලට එහෙ ගිහලා ingredient අරගන්න පුළුවන් නිකන් හරි ඒවා ලංකාවේ නැති වුණත්. ඒ නිසා එයාලට එහෙ ගිහිල්ලා හදන්න පුළුවන් විදිහට සහ ඔයාලා අපේ ලංකාවේ ඉන්න ළමයිට ලංකාවෙන් products හදන්න ඒ ingredients වලින් brandedම products කොහොමද හදන්නේ? මොකද ලංකාවේ ingredients සමහර ප්‍රශ්න තියෙනවා. එහෙම කියලා අපි සැලෙන්නේ නැහැ. අපිට පුළුවන් ඒ quality එකට තියෙන ingredients වලින් වැඩේ ලස්සනට කරන්න. එතකොට ඒකට මම ඔයාලට මේවා දාලා මේ විදිහට කරන්නේ. ඒ වගේ දේවල් ඔයාලට ගොඩක් කියලා දීලා තියෙනවා, කියලා දෙනවා. මගේ ගොඩක් මම කරපු තව ෆ්‍රී වීඩියෝස් දෙක තුනක් ඇති. ඔයාලට වෙලා තිබ්බොත් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ඉල්ලගෙන ඒවත් බලන්න. හරිද? එතකොට ඔයගොල්ලන් ඇඩ්වාන්ස් එකේදී ස්කින් එක ගැන හැම ගැන ඉගෙනගෙන ඉන්ග්‍රේඩියන්ට්ස් මොනවද කොහොමද පාවිච්චි කරන්නේ ඒ වගේම ලැබ් ස්කිල්ස් pH ටෙස්ටිං ඉම්පෝටන්ට්ම දේ pH එක ගොඩාක් අය දැනුවත් කරන්න මම දැක්ක සමහර ළමයිට මට ළමයි ෆෝමියුලා එවනවා ෆෝමියුලා එවලා කියනවා මම අහනවා pH එක බැලුවද කියලා නෑ මැඩම් මේක මම එක තැනකින් ඉගෙනගෙන ගත්තේ pH එක බැලන්ස් තමයි කිව්වා කියලා. එහෙම හරිද? එහෙම කියන්න පුළුවන්ද අපිට? එහෙම කියන්න බෑ ළමයි. දැන් එක බැජ් එකක් හැදුවොත් අද මගේ එක ෆෝමියුලා එකක් තියෙනවා කියලා හිතන්නකො මගේ ස්ටෑන්ඩඩ් ෆෝමියුලා ගොඩක් තියෙනවා ඒක මම උදාහරණයකට කියන එක ෆෝමියුලා එක මම ඒක අද හදනකොට pH එක නෙවෙයි ළමයි මම ඊළඟ මගේ බැජ් එක හදනකොට තියෙන pH එක අපි ගන්න වතුර මොකක් හරි පොඩි දේවල් නිසා නැත්නම් කසාය ඉන්ග්‍රේඩියන්ට් වල මම මේ පාර ආයුර්වේද කඩෙන් ගත්ත බඩු වලයි ගිය පාර ආයුර්වේද කඩෙන් ගත්ත බඩු වල මොනවා හරි පොඩි වෙනස්කමක් නිසා එහෙම පොඩි දේවල් නිසා
pH එක වෙනස් කරන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ හැම වෙලාවෙම pH එක බැලන්ස් කර බලන්න ඕනේ. බැලන්ස් නැත්තම් බැලන්ස් කරන්න ඕනේ. නැත්නම් ඔයාලට ලැබ් ටෙස්ට් වලට යවන්න හිතන්නවත් එපා. කවුරුවත් බැලන්ස් කියලා දුන්න ෆෝමියුලා එකක් ලක්ෂයකමාරක් දෙකක් වියදම් කරගෙන ලැබ් ටෙස්ට් යවන්න ලෑස්ති වෙන්න එපා. අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි pH කියන්නේ මොකද්ද? කොච්චරක් තියෙන්න ඕනද අපේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එක? ඒකට අපිට අපි හදන ප්‍රොඩක්ට් එකේ හරියට ආවේ නැත්නම් ඒක අපි කොහොමද බැලන්ස් කරන්නේ? අනිවාර්යයෙන්ම ඔයාලට ඔක්කොටම කලින් දෙන්න ඕනේ දෙයක් තමයි ඒක. මොකද ඔයාලා ප්‍රොඩක්ට්ස් හදන්න කලින් ඒක ඉගෙන ගන්න ඕනේ හරිනම්. මොකද ඒකේ තරම් ඉම්පෝටන්ට් කියන්න තමයි වැදගත් කියන්න තමයි මම ඒක ඔයගලන්ට කියලා දුන්නේ. කිව්වේ අනික මේ ඇඩ්වාන්ස් ෆෝමියුලේෂන්ස් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගොඩක් ඒ කියන්නේ අපි දැන් සර්ටිෆිකේට් ලෙවල් එකේ ඔයගොල්ලෝ හදන ක්‍රීම් එක සිම්පල්. ඔයාලට සිම්පල් ක්‍රීම්ස් එහෙම දැන් අර ගොඩක් වීඩියෝස් වල එහෙම සිම්පල් ක්‍රීම්ස් පෙන්නන ඒ වගේ දැන් ඇඩ්වාන්ස් ෆෝමියුලා එකේදී මේකෙදී ඔයගලන්ට ක්‍රීම් වර්ග කිහිපයක්ම තියෙනවා. වෙනස්ම ක්‍රීම් වර්ග කිහිපයක්ම තියෙනවා. එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. මේ ඒ වගේම ගොඩාක් ෆෝමියුලා ලිප්ස්ටික්, ලිප් ග්ලොස් වර්ග ඒ වගේ දේවල් ඔක්කොම තියෙනවා. waterproof lipstick, transfer-proof lipstick, waterproof and transfer-proof lip glosses, herbal lipstick එක අපේ වීඩියෝ එකකුත් තිබ්බා herbal lipstick එකක් හදන එකක් free TikTok එකේ අපේ page එකේ ගිහලා ඔයාලට බලා ගන්න පුළුවන්. අපි unmolding කරන විදිහ ඔක්කොම ළමයිට කියලා දෙලා තියෙනවා. මෙන්න මේ වගේ ඕකේ. හරි. එතකොට මේ serums, body butter, bath bomb, toner ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඔයගලන්ට මම advanced diploma එක ළමයි කියන්නම් දෙකේම contents ටික වෙනම යවන්න කියලා. Korean cosmetic, whitening cosmetic products. ඒකෙදී ගොඩක් whitening කොහොමද ඔයාලා combine කරනවා නම් combine කරන්නේ ඒකේ maximum ප්‍රතිඵල එන විදිහට combine කරන්න ඕනේ. pH අන්න එතනදී ඔයාලා pH එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? එතනදී ඔයගොල්ලන් මේ අපි pH ලොකු වෙනසක් එක්ක ඉන්ග්‍රේඩියන්ට් එකතු කරත් ඒ ඉන්ග්‍රේඩියන්ට් වල ಗುಣ නැති වෙලා යනවා. හරිද? ඒ වගේ වෙන්න දෙන්න බෑ. එතකොට එතනදී ඒත් ඔයගොල්ලන් ඉන්ග්‍රේඩියන්ට් එකේ ඇක්ටිව් pH එක කොතන කොයි වගේ වගේද ඒ වගේ දේවල් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. අපි එකතු කරනකොට දැන් අපි වැඩිපුර වයිට්නින් එන්නේ කියලා ගොඩාක් එකතු කරන්නනේ කට්ටිය බලන්නේ පුළුවන්. හැබැයි එකතු කරන ක්‍රම සහ අපි තෝරා ගන්න ඕනේ ක්‍රම තියෙනවා. ඒ වගේම ලිප් කෙයා, බේබි කෙයා, මෙන්ස් කෙයා, පර්ෆියුම්, බාත් බොම් වර්ග, බාත් සෝක් වර්ග ඔය වගේ ගොඩාක් ටොපික් මේ තියෙනවා. ඔයගලන්ට ඕනම ටොපික් එකෙන් ඒ කියන්නේ දැන් ට්‍රෙන්ඩින් යන එක නැත්නම් වෙනස්ම ෆෝමියුලා සෙට් එකකින් ඔයාලට අලුත් ප්‍රොඩක්ට් එකක් දාන්නත් පුළුවන්. නැත්නම් දැන් ට්‍රෙන්ඩින් තියෙන වයිට්නින් ක්‍රීම් නම් ඒකෙන් ඔයාලා ටිකක් ස්ටෑන්ඩඩ් විදිහ එකක් දාන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ඔයාලට දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මාත් ගයිඩ් කරනවා. දැන් අපි උගන්වන දේ විතරක් නෙවෙයි ඔයාලා ඕන වෙලාවක මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. මම ඔයාලව මොනවා හරි දෙයක් නම් අනිවාර්යයෙන්ම ගයිඩ් කරනවා. හරිද? අනික දැන් බිස්නස් අප්‍රූවල් GMP මේ ටික මම කිව්වා NMR කොහොමද ගන්නෙ? ඒ වගේ දේවල්. ඒ වගේම ඔයගලන්ට ප්‍රැක්ටිකල් සෙෂන්ස් තියෙනවා අපේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකට. අපේ ආයතනයට ඔයගොල්ලෝ එන්න ඕනේ. එතනදී අපි ගොඩක් ෆෝමියුලාස් එතනම කරලා බලනවා. පර්ෆියුම් එකේ ඔක්කොම ඔයගොල්ලෝ ලිප්ස්ටික් ඔක්කොම එතන කරනවා. ලිප් ග්ලොස් එහෙම. මට ළමයි විනාඩියක් දෙන්න. sorry. okay sorry. එතකොට මේ දැන් සමහර කටි හිතන ඇති දැන් අපි ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකට අපි ඔන්ලයින් ලෙසන්ස් ගිහිල්ලා ඊට පස්සේ ප්‍රැක්ටිකල් සෙෂන් එකක් උදේ ඉඳලා හවස වෙනකන් අපේ ආයතනයේ තියෙන අතර සමහර ළමයි හිතනවා ඇති මුලින් එන්න කලින් මේ
පුළුවන් ද මෙච්චර ලොකු ෆෝමියුලා එකක් ගොඩක් ඉගෙනගෙන ප්‍රැක්ටිකල් සෙෂන් ළමයි මෙහෙමයි. ඇත්තම කිව්වොත් සමහර ළමයි ප්‍රැක්ටිකල් වලට සහභාගී වෙලත් නැහැ. ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකෙන් අපි දෙන නොලෙජ් එකෙන් ප්‍රොඩක්ට්ස් හදන්නත් පටන් ගන්න. මොකද මම ළමයින්ට කියන්නේ ඒ වෙලාවට මට ප්‍රොඩක්ට් එකක් හරි හදාගෙන එන්න. හරි? ඒ කියන්නේ ඒ තරමට අපි try කරන්නේ ළමයින්ට උපරිම මේක මොකද හැම ළමයෙකුටම join වෙන්න පහසුයි. සෑහෙන ඇඩ්වාන්ස් ඩිප්ලෝමා වල ළමයි ඉන්නවා පිටරට ළමයි. එතකොට එයාලට ඔන්ලයින් සහභාගී වෙලා එයාලා ලංකාවට ආපු වෙලාවක අපිට අපි හැම මාසෙම වගේ ප්‍රැක්ටිකල් සෙෂන්ස් තියෙනවා. එතකොට ඒවට ඒගොල්ලන්ට සහභාගී වෙන්න අපි අවස්ථාව දීලා තියෙනවා. මේ එතකොට ඒ වගේ ස්ටඩි කරන කට්ටියට ඇත්තටම ඩිප්ලෝමා සහ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කියන එක ගොඩක් මේ පහසුයි. දැන් සර්ටිෆිකේට් ලෙවල් එකෙන් අර දිගටම ප්‍රැක්ටිකල් ඔයාලා අනිවාර්යයෙන්ම අටෙන්ඩන්ස් තියෙනවා. ඒකට සහභාගී වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලගේ සහතිකය ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ වගේ අපහසු ළමයි ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කරන්න පුළුවන්. එයාලා ලංකාවට ඇවිල්ලා ඉන්න කාලෙක රට නම් නැත්නම් මෙහෙ වුණත් ඉගෙන ගන්න ළමයි, කැම්පස් යන ළමයි, ඒ වගේම බිස්නස් වල නිරත කට්ටිය, ඒ වගේ කට්ටිය ෆ්‍රී ටයිම් එකේ එයාලට ලැබෙන කාලෙක එයාලට ඒ වගේ සහභාගී වෙලා ඒ අනිත් කෝසස් කරන්න කැමති නම් කරගන්නත් පුළුවන්. ඕකේ? හරි. ඕකේ. ඔයගොල්ලන්ගේ own brand එකක්. ඒක ඉතින් definitely own brands හොඳටම හදනවා ළමයි. නේද? ලස්සන brands ගිය පාර හරි දැන් මම last practical session එක මම online වලින් කියලා classes කරපු හොඳ shampoo formula එකක්. ඒ ළමයා ලස්සනටම හදලා label උත් කරලා අරගෙන ඇවිල්ලා තිබ්බා. ඇත්තටම ඒ quality එකට ඒක නියමයි. එයාගේ target එකත් අර luxury මේවට foreigners මේවා කරලා ඒක බලපු ගමන් ගන්න හිතෙනවා. ඒ තරම් ලස්සනට හදලා තිබුණා. ඒ වගේම එයා තව ගොඩක් මේවා හදලා තිබ්බා. එතකොට එතෙන්ට ඇවිල්ලා එයා තව එයාගේ knowledge එකත් polish කරගන්න ඇති. හැබැයි එයා හදලා එයාට ඉගෙන ගන්න දෙයක් නැති තරමට මෙයා practical session එකට එන්න කලින් ලස්සනට හදලා තිබ්බා. මම ඒ වගේ අපේ ළමයින්ගේ ගොඩාක් products ඔයගලන්ට පුළුවන් administration නැත්නම් අපේ FB page එකේ තියෙනවා convocation time වල share කරපු ගොඩක් products වල videos ඇති ළමයින්ගේ students ලගේ ඒවා බලන්න ඒවල පදම text එක එහෙම කොච්චර ලස්සනට එයාලා අරන් තියනවාද කියලා. හරිද? ඒ වගේ දේවල් ඔයාලා බලන්න. මොකද ඔයාලා දෙයකට සම්බන්ධ වෙන්න කලින් ඔයාලා ඒ ගැන දැනුවත්වනේ සහභාගී වෙන්න ඕනේ නේද? ඒ නිසා ඔයාලට ඒ rights තියෙනවා. ඔයාලා අපේ pages වල බලන්න administration එකට request කරන්න ඔයාලට අවශ්‍ය දේවල් videos හරි ඒ වගේ දේවල් බලන්න අවශ්‍ය නම්. Okay, right. එතකොට මේ අපේ TVEC registration number එක නැත්නම් institute නම ගැහුවොත් එනවා. කලිනුත් මම චෙක් කරලා බැලුවා. ඒ ආව ඔයගලන්ට මේ එක කරන්න ගත්තට පස්සේ මොකක් හරි ඉන්ටර්නෙට් මේක අද දන්නේ නැහැ ආවේ නැහැ. හරිද? ඕකේ. ඔයගලන් වැඩි විස්තර මේ ඇඩ්මින් නම්බර් එක හරහා දැනගන්න ඔයගලන්ට පුළුවන්. හරිද? ඕකේ. ඔයගලන්ගේ ප්‍රශ්න වලට කාලය විනාඩි 3ක් 4ක් වගේ දෙන්නම්. ඕනම ප්‍රශ්නයක් අහන්න. මොකද 8:45 ලෙක්චර් එකක් තියෙනවා තව. ඕකේ. තියෙනවද doubts? ඒ ශාකසාර විදිහට මොනවද මැඩම් යූස් කරන්නේ ලංකාවේ තියෙන දේවල් වලින් කියන්නේ මල් කොළ වර්ග මොනවද සාමාන්‍යයෙන් මැඩම් යූස් කරන? ලංකාවේ තියෙන හැම දෙයක්ම වගේ යූස් කරන්න පුළුවන්. සෑහෙන දේවල්. ලංකාව වගේ රටකින් කොහෙන්ද පටන් ගන්න? දැන් හර්බල් කියලා ගත්තාම ළමයි ඇත්තටම ඔයගොල්ලෝ දන්නවද අර කතාවක් තිබුණා ඉස්සර කාලේ මේ පිටරට ෆොරින් ඔය දැන් සුද්දෙක් කියලානේ අපි කියන්නේ සුද්දෙක් ඇවිල්ලා කියලා තියෙනවා මේ ලංකාවේ පොළොව පා ගන්න බයයි කියලා පෑගෙන්නෙම හර්බ්ස් කියලා. ඖෂධ පැල ඇටි. ඒ තරම් ලංකාවේ ඖෂධ නොවන පැලෑටියක් ලංකාවේ නැති තරම් කියනවනේ. නැති තරම්. ඒක පා ගන්න බයයිලෝ දුකයි. ඒ කියන්නේ පෑගෙන්නේ හර්බ්ස් ඔක්කොම. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ අපේ ලංකාව කට්ටියට තාම ප්‍රයෝජන ගන්න දන්නේ නැතු ඉන්නවා. හැබැයි දැන් නම් මගේ ගොඩාක් ළමයි dehydrated machines අරගෙන දැන් විජලනය කරන machines අරගෙන කරනවා. ඒ වගේම මේ ඒ වගේ ගොඩක් එක දේවල් එකෙන් dry powders හැටියටත් විකුණනවා. ඒවා ඒගොල්ලන් face pack ඒ වගේ දේවල් හදන්නත් ගන්නවා. dry pack wet pack ඒව ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ වගේ දේවල් හදන්න පාවිච්චි කරන ඒ වගේම මල් කොළ අපි කොහොමද පාවිච්චි කරේ තමයි almost ඒ කියන්නේ සමහර වස විස ශාකත් තියෙනවා. ඒවත් අපි සමහරලාට ස්කින් කෙයාර් වලදී පාවිච්චි කරනවා කණ්ඩ බොණ්ඩ ගන්න නැති වුණාට. ඒ වගේ තියෙනවා. ඒක ඔයගොල්ලන්ට අපි ඉගෙන ගන්නවා. herbs වෙන එකනේ කිව්ව අපි දැන් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේ ළමයි මුලින්ම ඔයාලා ඉගෙන ගන්න ඉන්ග්‍රේඩියන්ට්ස් ගැන. එතකොට ඉන්ග්‍රේඩියන්ට්ස් යටතට ගොඩාක් ඖෂධ වර්ග කියලා දෙනවා. ඒ ඖෂධ වර්ග කියලා දීලා ඖෂධ කියන්නේ ශාක කොටස්. කියලා දීලා ඒව කොහොමද ගන්නේ? දැන් මලක්
අපිට ඩීහයිඩ්‍රේට් රෝසපෙති කියන්නකො හරිම මෘදු සිනිදු නේද? එතකොට ඒ වගේ එකක් රෝසපෙති වගේ දෙයක් අපිට ඩ්‍රයි කරලා ගන්නවට වඩා එයාව අපි අමුෙන්ම අපි පාවිච්චියට ගන්නවා නම් ප්‍රයෝජන වැඩි. එතකොට කොහොමද අපි එයාව අමුෙන් ගන්නෙ? බෑ නරක් වෙනවා නැත්නම් අපි යුෂ ගත්තොත් පල් වෙනවා ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි අපිට එයාව ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. එයා මේ විදිහටම. එතකොට අපි කොහොමද එයාව පාවිච්චි කරන්නේ? එතකොට රෝස මලක උපරිම ප්‍රයෝජන ගන්න එයාව පාවිච්චි කරන විදිහ නෙවෙයි වෙනිවැල් කැටයක්. දැන් වෙනිවැල් කැටයක් ගත්තාම එක්ක තම්බලා කසාය ගන්න ඕනේ නැත්නම් කුඩු කරලා පවුඩර් ගන්න ඕනේ. රෝස පෙත්ත ගන්නවා වගේ වෙනිවැල් කැටේ ගන්න ගත්තොත් එයාගේ පොඩ්ඩක්වත් අපිට ಗುಣ ගන්න බෑ. එතකොට ඒ ශාක කොටස් ඒ ඖෂධය අපිට උපරිම ප්‍රයෝජන ගන්න අපි කොහොමද පාවිච්චි කරන්නේ? ඒ වගේ දේවල් තමයි ඔයාලා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේ මුල් කොටස් ඉගෙන ගන්න. හරිද? ඒව ඉගෙන ගන්නවා හැම දෙයක්ම වගේ. ඇත්තටම ශාක කොටස් නම් සෑහෙන ඔයාලට මම තියරි එකේ නැති දේවල් උනත් මම ගොඩක් මට මතක් වෙන මම දන්න දේවල් ඔයාලට කියලා දෙනවා. නොදන්න දේවල් ඉස්සරහට මම ඉගෙන ගත්තොත් ඒවත් කියලා දෙන්න. දන්න හැම දෙම කියලා දෙනවා ළමයි ඔයාලට. මම නම් ඒ කියන්නේ ඕනේ අපේ ළමයි හැමෝම තැනකට එන්න. නේද? මොකද ගොඩාක් බිස්නස් එකක් කියන්නේ ළමයි ඇත්තටම ඉස්සරහට යන්න පුළුවන් හොඳම පාත් එකක්. ඔයගොල්ලෝ අමතර රසක් කරන්න එහෙම නෙවෙයි. හැබැයි පොඩි හරි ඔයගොල්ලන්ගේ කියලා බිස්නස් එකක් ඔයාලා තියාගන්නවා කියන්නේ ඔයාලට සෑහෙන වටිනවා. අනික තමන්ගෙම කියලා බිස්නස් එක ඕන කෙනෙක් වෙනවා කියන්නේ කොච්චර ආඩම්බරද නේ? ඕකේ ඔයාලා හැමෝටම wish all the best. ඔයාලට ඇත්තටම ඔයගොල්ලෝ හරිම තැනට ඇවිල්ලා ඉන්නේ. කියන්නේ හරිම ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. මම හිතනවා ඔයාලට ගොඩාක් මේවා තියේ බෙනිෆිට්ස් ලැබෙයි අපේ ආයතනයෙන් ඔයාලට ලොකු සපෝට් එකක් දෙනවා. අනික අපි ළමයි කෝසස් ඉවර වුණාට පස්සේ ඔයාලා අවුට් නැහැ. එළියට දාන්නේ නැහැ. ඔයාලා ඕල්ඩ් ස්ටුඩන්ට් ගෲප් එක අපි තියාගෙන ඔයාලට අවශ්‍ය මොනවා හරි තිබ්බොත් ඒවා ඔයගලන්ට ඒ ගෲප් එක හරහා මේවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා එක එකට ආවා කියන්නේ ආයෙ යන්න බෑ. යන්නේ නැහැ ඉන්නවා. හරිද? එමෙ කියලා බය වෙන්න එපා. අයියෝ මෙයාලා අපිව තියාගන්නවා කියලා එහෙම නෙවෙයි. ඔයාලට ඉන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට කෝස් එකකින් අවුට් වුණ ගමන් එයාලට ආයතනයටයි ලොකු සම්බන්ධයක් නැහැනේ. ඔයාලා දිගටම ඉන්න. ඔයාලා අවුරුදු ගානකට පස්සේ හරි ඔයාලට එක්ස්පෝර්ට් කරන්න GMP ගන්න මොන හරි ඒ වගේ දේවල් උනත් අපි ඔයගලන්ව ගයිඩ් කරනවා. හරිද? ඕකේ මං හිතන්නේ මං කියන්න හිතපු දේවල් සහ ඊට වැඩිය දේවලුත් කිව්වා. ලොකු කාලෙකුත් ගත්තා. අපි ඉවර කරගමු. කවුරු හරි කලින් ප්‍රශ්න අහන්න ආවා. මම පොඩ්ඩක් නැවතුවා. එයාලගේ ප්‍රශ්න ටිකට මම උත්තර දුන්නද දන්නේ නැහැ. නැත්නම් පොඩුවන් ඔයාලට ප්‍රශ්න අහන්න. ඔයාලට පැහැදිලිද ළමයි මොන හරි ඔයගලන්ට මොකද්ද මෙතන ප්‍රශ්න ටිකක් ඉන්ග්‍රේඩියන්ට් ගැන පුළුවන් පොඩ්ඩක් ඉන්න. Excuse me, miss. ඔව්. Excuse me, miss. ඔව්. Practicals කොහොමද? කෝකේද? සර්ටිෆිකේට් එකේද ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේද? මේකේද කොහොම තියන්නේ practicals කොහොමද කරන්නේ? ප්‍රැක්ටිකල්ස් අපේ ආයතනයේ දෙන්න ඕනේ. දැන් අපි ඇඩ්‍රස් එක අරගෙන පෙන්නුවේ ටීවී එකේ අපේ ඇඩ්‍රස් එක ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේ ඇඩ්වාන්ස් එකේ ඔයාලට ඔන්ලයින් සෙෂන්ස් ගිහිල්ලා ප්‍රැක්ටිකල් සෙෂන් එකක් අපේ ආයතනයේ තියෙනවා. ඒකට එන්න ඕනේ ඔයගොල්ලෝ. එන්න ඕනේ. අනිවාර්යයෙන්ම එක ප්‍රැක්ටිකල් සෙෂන් එකකට කොහොමද එක දෙක ප්‍රැක්ටිකල්ස් කරනවද කොහොමද? තේරුන්නේ මට. sorry. ඔව්. මොකද්ද? ඔව කැඩි කැඩි ඇහෙන්නේ. ඕන ඩොක්ටර් මම කෝස් ඩීටේල්ස් ෂෙයා කරන්නම් එයාලත් එක්ක යකෝ ඔව් පොඩ්ඩක් ඔයා පොඩ්ඩක් මේ මොනවාද මේ ප්‍රැක්ටිකල්ස් ගැනත් පොඩ්ඩක් එයාලට විස්තර දාන්න. මෙතන ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. මිස් නිදාන මට විනාඩියක් දෙන්න. මෙයාලගේ ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. මම පොඩ්ඩක් ඒක මේවා කරලා එන්නම්. ඉන්ග්‍රේඩියන්ට් ගන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම අපි ඇවිල්ලා ඔයාලට ඉන්ග්‍රේඩියන්ට් ගන්න පුළුවන් ඉන්දියාව වලින් ගෙන්න ගන්නවා නම් ඒ වගේ තැන් ගැන සහ මෙහි ඔයාලට හොඳම ඉන්ග්‍රේඩියන්ට්ස් දැන් අපි අරගෙන අපිට හොඳයි කියලා අපි දන්න ඒ කියන්නේ ඔරිජිනල් නැති බඩු තැන් අපි කියන්නේ එහෙම කලින් මං තැන් දෙක තුනක් කියලා පස්සේ මං ඒක ළමයින්ගෙන් මේවා කරා. ඒ වගේ අපි ඔයාලව අර හොඳම ඉන්ග්‍රේඩියන්ට් ගන්න තැනුත් ඔයාලව අපි දන්න විදියට ඔයාලව අනිවාර්යයෙන්ම අපි ගයිඩ් කරනවා. නස්රිනා සෙත්රු එක නෑ නේද? දන්නේ නෑ. ඒ වෙන ආයතන ගැන ළමයි ඔයාලා බලන්න. ඒවා ගැන අපි එච්චරම ඉතින් අපිට ආයුර්වේදික් බියුටි ඇකඩමි එක නම් ආවේ නෑ දැන් නැතුව ඒකෙන් right sorry. ඒ වගේ එකද කලේ. හරි නෑ මට නෙවෙයි නේද? ඔයගොල්ලෝ chat එකක් වගේ ගිහිල්ලා තියෙනවා.
හරි. ඔව් නෑ ළමයි මෙහෙමයි. ආයතන අනිත් ආයතන ගැන අපි දන්නේ නැහැ. මම ඒක තමයි කිව්වේ අපේ ආයතනයෙන් උනත් හරි අපි කිව්වොත් දෙයක් මේක මෙහෙම අප්‍රූව් කියලා ඔයාලා බලන්න හොයලා. හරිද? මොකද දැන් ගොඩාක් අය මේ බිස්නස් එකට මේ කොස්මටික් වල විතරක් නෙමෙයි ළමයි හැම දෙයකදීම. දැන් බලන්නකෝ අපි මොකක් හරි ප්ලාස්ටික් අයිටම් එකක් ගන්න ගියත් බොරු කීයක් කියලා එනවද? දැන් අපි ඕඩර් කරනවා. ඒගොල්ලෝ කියන එකයි අතට ලැබෙන එකයි වෙනයි. හරිද? ඒක කාගේද වරද? අපේ වරද. මොකද අපි හොයලා බලලා ගත්තේ නැහැ. අපි බලලා ගත්තේ නැහැ. ඒ වගේ ඒක ළමයි කෝසස් වලට විතරක් නෙවෙයි හැමතැනම තියෙන දෙයක්. ඒ නිසා හැම දෙයකටම තියෙන නිසා ඔයාලා මොනව කරත් ඔයාලා ඒක හොයලා බලලා මේක ඇත්තමද මෙහෙමද කියන එක බලලා ඔයාලා ඒක තෝරගන්න ඕන මේක තමයි මම කියන්නේ. ඒක ඔයගොල්ලන්ගේ වගකීම. සහ ඔයගොල්ලන්ගේ අයිතිය. අහන්න පුළුවන්. අපෙන් උනත් අහන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ මේක මොකද්ද කොහොමද මේක වෙන්නේ? ඉතින් අපි ඒකට බැඳිලා ඉන්නවා. අපි ඒක ඔයගොල්ලන්ට ඒ ගැන විස්තර අපි දෙන්න ඕනේ. නේද? නිකන් ඔයාලා මුදලක් යට කරන්න ලෑස්ති නැහැ කියන එක ඒක ඔයාලගේ මේකක් නේද? ඕකේ ඇඩ්වාන්ස් කෝස් TVET සර්ටිෆිකට් හම්බ වෙනවද? ඔව් අපි ඇඩ්වාන්ස් එකට අපේ ඉන්ස්ටිටියුට් එකම TVET එක තියෙනවා ළමයි අපිට දැන් කෝසස් දාලා ගන්න විතරයි තියෙන්නේ. ඒකේ මේකක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අර යාලගේ rules and regulations වලදී අනිවාර්යයෙන්ම හැම ප්‍රොඩක්ට් එකටම ළඟ ප්‍රැක්ටිකල් සෙෂන්ස් දාන්න ඕනේ. එතකොට අපේ ඇඩ්වාන්ස් එකේ තියෙන කන්ටෙන්ට් එක අපිට අර ළමයිගේ ලොකු මේකක් තියෙනවා. ඒ කියන්නේ ළමයි එන්නේ නැහැ. එහෙම වුණාම අපි අටෙන්ඩන්ස් කවර් කරන්න නැවත ප්‍රැක්ටිකල්ස් හරි ඒ වගේ යනකොට එතන චූටි මේකක් නිසා අපි ඒක පොඩ්ඩක් තව මාස දෙකක් වගේ මේවා කරලා තියෙනවා මේ ප්‍රශ්න ටික මේ ට්‍රැවලින් මේවා එහෙම පොඩ්ඩක් ලිහෙනකම්. ඒත් එක්කම අපි ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ එකත්. හරිද? ඕකේ. Okay, doctor. තව ගොඩාක් එතකොට ප්‍රශ්න අපි තියෙනවා ළමයි මම අර උඩින්ම තිබ්බ දෙක තුනක් කියුවා ඔයගොල්ලන් ඕනම ප්‍රශ්න මාව කන්ටැක්ට් කරන්නත් පුළුවන් ඔයගොල්ලන්ට පර්සනලි මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ මිස් නුසානට මේ කතා කරන්න එයා මගේ කන්ටැක්ට් නම්බර් එක දෙයි හරිද ඕකේ okay, ළමයි මම sure. එහෙනම් මේ ලෙක්චර් එක ඉවර කරන්නම් මේ මිස් නුසානවා කන්ටිනියු කරන්න මම අනිත් ලෙක්චර් එක පටන් ගන්න නිසා Okay, ඕකේ doctor. ළමයි thank you Thank you so much, doctor. අපිත් එක්ක එකතු වෙලා ගොඩාක් useful messages ටික අපිත් එක්ක share කරගත්තා. අයිකා එකේ ඉන්න බිසිම බිසි lecturer Dr. Zaina. එතකොට එයා අපිට වෙලාවක් දුන්න එක අපි හිතනවා ඒක අපේ ලක් එකක් කියලා. Okay, doctor. Thank you so much. අපිත් එක්ක එකතු වෙලා හිටියට. දැන් ඔයාලත් එක්ක මම course details සහ course fee ගැන share කරගන්න කලින් මම කැමති ඔයාලට මේ courses කරනකොට මේ අවුරුදු කාලේ තියෙන වාසි ටිකක් කතා කරන්න. ඒ කියන්නේ මේ certificate level course එක වුණත් advanced diploma course එක වුණත් ඔයාලට හම්බ වෙනවා valid certificate එකක්. certificate level course එකට ඔයාලට TVET certificate එකක් හම්බ වෙනවා. ඒකේ තියෙන වාසිය තමයි ඔයාලට bank loans apply කරන්න පුළුවන්, government scholarships apply කරන්න පුළුවන්, ඒ වගේම higher studies වලට use කරගන්න පුළුවන්. ඔයාලා certificate එකක් valid certificate එකක් මට ඕන කියලා හිතනවා නම් certificate level course එකට join වෙන්න පුළුවන්. එතකොට ඒ certificate level course එකට join වෙනකොට certificate එක විතරක් නෙවෙයි ඔයාලට හම්බ වෙන වාසිය සමහර ළමයින්ට practicals අපිට physical class ඕනේ කියලා තමයි inquiry කරන්නේ. එතකොට ඔයාලට physical class හැම week එකටම schedule වෙනවා. ඒ වගේම online theory part එක යනවා. හැම week එකටම practical එකට කොළඹ රාජගිරියට එන්න ඕනේ. ඒකත් practicals ඉල්ලන ළමයින්ට තියෙන වාසියක්. ඒ වගේම තමයි මේ මාසේ ඒ කියන්නේ ඒප්‍රිල් මාසේ මේ කෝස් වලට ජොයින් වෙන ළමයින්ට අපි බුක්ස් ලබා දෙන්නම් කියලා කලින් ප්‍රොමිස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට e-books හම්බ වෙනවා part 1 to part 5 certificate level එක නම් ඒකට එක විදිහකට ඒ වගේම advanced diploma එක නම් 1 to 5 ඔයාලට අනිවාර්යෙන් e-books හම්බ වෙන්නේ මොනවද? ඒ topics මොනවද කියන එක මම ඔයාලට group එකේ share කරනම් books heading එක. දැන් මම කලින් share කරලා තියෙනවා ආයෙමත් සැරයක් share කරන්න. ඒ වගේම තමයි තවමත් තියෙන වාසියක් තමයි ඔයාලට course fee එකත් වැඩි කරලා තියෙනවා. දැන් ඒකෙනොත් ඔයාලට discounted course fee එකක් තමයි අපි දාලා තියෙන්නේ. ඒ වගේම තව අලුත් මෙතන ළමයි කීප දෙනෙක් ඉනවද? ඔව්.
43 දෙනෙක් ඉන්නවා. එතකොට 43 දෙනාටම විතරක් හම්බ වෙන වාසියක් මම කියන්න කැමතියි. ඔව්. සමහර ළමයි දන්නවා ඇති සමහර ළමයිට දන්නේ නැතුව ඉන්නවා ඇති. අපි අයිකා ආයතනය කරහා ඔයාලට නොමිලේම cold process cream making සම්බන්ධව ෆ්‍රී සෙෂන් එකක් arrange කරලා තියෙනවා ඉස්සරහට. එතකොට මේ මාසේ ජොයින් වෙන්නේ කියන්නේ ඒප්‍රිල් මාසේ ජොයින් වෙන ඩිප්ලෝමා සහ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඒ වගේම සර්ටිෆිකේට් කෝස් වලට ජොයින් වෙන ළමයින්ට ඒ cold process cream making විනාඩියකින් ක්‍රීම් හදන ඒ කෝස් එකට නොමිලේ ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඔයාලගේ සිලබස් එකෙත් ඒක ඉන්ක්ලූඩ් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලා දන්නවා ඇති දැනටමත් විනාඩි 1 ඇතුළ ඉන්ග්‍රීඩියන්ට්ස් 3ක් පාවිච්චි කරලා කොහොමද ක්‍රීම් එකක් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා අපි සිලබස් එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. මේකත් ඔයාලට මේ අවුරුදු කාලේ එන වාසියක්. එතකොට බිස්නස් කරන අයට ඒ වගේම කෝසස් ගැන දැනුම හොයන අයට මේ තොරතුරු ගොඩාක් වටිනවා ඇති කියලා මම හිතනවා. ඕකේ. එතකොට මම කෝස් ඩීටේල්ස් ටිකක් ෂෙයා කරගන්නම්. ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක මාස 4ක් ඔන්ලයින් හරහා ලෙක්චර්ස් යනවා. මාස 4න් පස්සේ ෆුල් ඩේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා කොළඹ රාජගිරියේ. එදාට ඔයාලා කොළඹ රාජගිරියට එන්න ඕන. මේ මාසේ ඔයාලට සම්බන්ධ වෙන්න බැරි වුණොත් හැම මාසෙම ප්‍රැක්ටිකල් ෂෙඩියුල් වෙනවා. එදාට සම්බන්ධ වෙන්න පුළුවන්. ගෲප් ඇඩ්මින්ගෙන් ඩේට් ෂෙඩියුල් වෙන දවස ඔයාලට කලින් දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්ලයින් සෙෂන්ස් හරහා අපි කම්ප්ලීට්ලි නොලෙජ් එක ලබා දෙනවා. සමහර මෙයින් කන්ටෙන්ට්ස් වලට ප්‍රැක්ටිකල් වීඩියෝස් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා ඔයාලට පුළුවන්. ඒ හරහා ප්‍රොඩක්ට් මැනුෆැක්චර් කරන්න පටන් ගන්න. ඕකේ. එතකොට ඔයාලා කලින් ප්‍රොඩක්ට්ස් හදනවා නම් ඒක රිසල්ට්ස් නැත්තම් එකම ෆෝමියුලා එකට හදාගෙන යනවා නම් ඔයාලගේ ෆෝමියුලේෂන් අලුත් කරගන්න ට්‍රෙන්ඩින් විදිහට මාරු කරගන්න ඔයාලට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි වයිට්නින් කියනකොට අපි දන්නේ නැතුවම අපි වැරදි කරන තැනට යනවා. එතකොට ඒ සම්බන්ධවත් ඔයාලා හරි දේ හරියට ඉගෙනගෙන රිසල්ට්ස් දෙන හොඳ ප්‍රොඩක්ට් එකක් හැමට හානි නැති ස්කින් ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට් එකක් දෙන්න ඉස්සරහට ඔයාලට පුළුවන් වෙනවා. බිස්නස් එක රැක ගන්නත් ඕනේ, කස්ටමර්ගේ හිත දිනා ගන්නත් ඕනේ. ඒ වගේම අපිට ලීගලි කාටත් එක්ෂන් එකක් ගන්න බැරි තරමට අපි බිස්නස් එක කරගෙන යන්න ඕනේ, ප්‍රොඩක්ට් මැනුෆැක්චර් කරන්න ඕනේ. ඒ තරමට තමයි අපි ඉන්වෙස්ට් කරලා කෝස් එකක් ෆලෝ කරගෙනකොට අපි බලාපොරොත්තු වෙන දේවල් වෙන්න ඕන. එතකොට මට කොහොම හරි ආදායමක් එන්න ඕන කියන එක නෙවෙයි අපි අරමුණ. අපි කරන බිස්නස් එක හොඳට හරියට ලීගලි ප්‍රොෆෙෂනලි කරගෙන යන්න ඕන. එතකොට තමයි අපිට දිගුකල් ඒ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් වෙනවා. අපේ හිතට බර තියෙන මොනවා හරි හේතුවකින් අපි මේ බිස්නස් එක කරනවා නම් කවදාවත් අපි දන්නවා කවදාවත් ඒක දිගුකල් කරගෙන යන්න බැරි වෙනවා නේද? අපි ඒක දන්නවා. එතකොට ස්කින් ෆ්‍රෙන්ඩ්ලි ස්කින් එකට හාම් එකක් නැති හොඳ රිසල්ට්ස් දෙන විසිබල් රිසල්ට්ස් එකක් තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක් ඕන නම් මම කොහමද ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරන්න ඕන? මම ක්‍රීම් එකක් විදිහටද ඒක දෙන්න ඕන? නැත්නම් මේක මගේ කස්ටමර්ගේ ස්කින් ටයිප් එකට අනුව කොහොමද මම සිලෙක්ට් කරලා දෙන්නේ? රිසල්ට්ස් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් විදිහට මම කොහොමද දෙන්නේ කියන එක මේ කෝසස් වල ඔයාලට අනිවාර්යෙන් දැනගන්න පුළුවන්. බේසික් එකේ ඉඳලා ඇඩ්වාන්ස් වෙනකන් අපි ෆෝමියුලේෂන්ස් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා සිලබස් එකේ. එතකොට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකට ඔයාලට හම්බ වෙනවා ආයුර්වේද ඩිපාර්ට්මන්ට් ඇප්‍රූව්ඩ් ඉන්ස්ටිටියුෂන් හරහා දෙන සර්ටිෆිකේට් එකක්. එතකොට මේකෙන් බැංක් ලෝන් එකක් ගන්න පුළුවන්ද කියලා එක්කෙනෙක් අහලා තිබුණා. ඔව් ඔයාලට එහෙම බැංක් ලෝන් එකක් ගන්න ඕන ෆයිනෑන්ෂියලි ස්ටේබල් නෑ කියලා හිතනවා නම් ඔයාලට එහෙම උදව්වක් ඕන කියලා හිතනවා නම් ඔයාලට සර්ටිෆිකේට් ලෙවල් කෝස් එක ෆලෝ කරන්න පුළුවන්. නැහැ මට හොඳ කන්ටෙන්ට්ස් තියෙන ට්‍රෙන්ඩින් කන්ටෙන්ට්ස් තියෙන මං තියෙන බිස්නස් එක ඩෙවලොප් කරගන්න ඕනේ. මම ෆයිනෑන්ෂියලි ස්ටේබල් මට එහෙම මගේ බිස්නස් එකේ එන ආදායමට මට බිස්නස් එක ඩෙවලොප් කරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. කෝස් දෙකම කරන්නේ ආයුර්වේද ડોක්ටර්ස්. නිකමට ආයුර්වේද ડોක්ටර්ස් නෙවෙයි, ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල පාස් අවුට් වෙච්ච ක්වොලිෆයිඩ් ආයුර්වේද ડોක්ටර්ස් මගින් තමයි ඔයාලට කෝසස් අපි හදාරන්න. එතකොට ඔයාලට පුළුවන් ඉස්සරහට ප්‍රොෆෙෂනලි
ඉගෙන ගන්න. ඕකේ. එතකොට කෝස් ෆී එක. මේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා ඒ වගේම මම මේ සර්ටිෆිකේට් ලෙවල් කෝස් එකේ ඩීටේල්ස් කියාගෙන යන්නම්. සතියට ඔයාලට ඔන්ලයින් සෙෂන්ස් යනවා. ඒ වගේම ප්‍රැක්ටිකල් සෙෂන්ස් තියෙනවා. ඒකට අමතරව ඔයාලට සර්ටිෆිකේට් එක හම්බ වෙන BMICH එකේ අන්තිමට ඔයාලගේ සර්ටිෆිකේට් ලෙවල් එකේ අන්තිමට පහසු විදිහට අසයින්මන්ට් එකක් තියෙනවා. ඒකට ඔයාලට හරියටම මේ සහභාගී වෙලා හරියට ඒක කම්ප්ලීට් කරගන්න පුළුවන් අපි උදව් කරනවා. ඕකේ. එතකොට ඔයාලට කෝසස් ෆලෝ කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් මං ෆයිනෑන්ෂියලි ඕකේ ඒ වගේම මං දැනුමක් මට තියෙනවා මට ඕන වෙන්නේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න ඕන නම් මට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක සෙලෙක්ට් කරන්න පුළුවන්. නෑ මට මෙහෙම හෙල්ප් එකක් තිබ්බනම් හොඳයි. ඒ වගේම මට වැලිඩ් සර්ටිෆිකේට් එකක් අවශ්‍යයි කියන්නේ මට ඉස්සරහට මට වෙන කෝසස් ෆලෝ කරන්න හරි හයර් ස්ටඩීස් කරන්න හරි නැත්නම් ජොබ් ඔපචුනිටිස් ගන්න හරි මට සර්ටිෆිකේට් එක යූස් කරගන්න තිබ්බනම් හොඳයි කියලා හිතනවා නම් සර්ටිෆිකේට් TVEC සර්ටිෆිකේට් එක ගන්න පුළුවන් සර්ටිෆිකේට් ලෙවල් කෝස් එක ෆලෝ කරන්නත් පුළුවන්. එතකොට choice is yours. එතකොට අපි ඔයාලට දෙන්නේ ගයිඩන්ස් විතරයි. ඔයාලා මට මෙසේජ් එකක් දාලා ඇති කෝස් සම්බන්ධව. එතකොට මම ලින්ක් එක විතරක් ෂෙයා කරලා ඇති. ඔයාලට කල් ළඟදිම මේ ප්‍රෝග්‍රෑම් එක අපි ඕගනයිස් කරනවා හින්දා. පර්සනලි මෙසේජ් දාන්න කෝල් කරන්න. එතකොට දැන් අපිට කතා කරගන්න පුළුවන් කොහොමද මේ කෝසස් වලට සම්බන්ධ වෙන්නේ කියලා. ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකට කෝස් ෆී 48000යි ඉන්ස්ටෝල්මන්ට් 4කින් පේ කරන්න පුළුවන් 12000 ගානේ මාස 4කට. එතකොට කලින් බෙජස් වලට කියන්නේ අපේ දැන් ඒප්‍රිල් බෙජ් ඉන්ටේක් එක නේ යන්නේ මාර්ච් බෙජ් එකට ජොයින් වෙනවා නම් රෙකෝඩින්ග්ස් ලබාගෙන තමයි ඒ බෙජ් එකට ජොයින් වෙන්න ඕන. ඒකෙනත් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලට කලින් ඒ කෝස් එක එහෙම ඉවර කරන්න ඕන හේතුවක් තියෙනවනේ. එතකොට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකට ජොයින් වෙනවා නම් ෆස්ට් ඉන්ස්ටෝල්මන්ට් 12000 එක ගෙවලා තමයි කෝස් එකට ජොයින් වෙන්න ඕන. බැංක් ඩීටේල්ස් ගෲප් එකේ ෂෙයා කරන්නම්. ෆස්ට් ඉන්ස්ටෝල්මන්ට් එක පේ කරලා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලට ෆයිනලි කොස්මෙටික් ෆොමියුලේටර් කෙනෙක් වෙන්න පුළුවන් කෝස් එකක් තමයි ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක. අනිත් එක තමයි ඔයාලා කරන අන්තිම කෝස් එක. ලාස්ට් කෝස් එක තමයි ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකෙන් එහාට ඔයාලා කෝසස් කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා මැක්සිමම් නොලෙජ් එක අරන් ඉවරයි මේ කෝස් එකෙන්ම. ඕකේ. එතකොට සර්ටිෆිකේට් ලෙවල් කෝස් එකේ කෝස් ෆී එක කොහොමද? 45000. ඒ කියන්නේ 45000. ඒක ඉන්ස්ටෝල්මන්ට් 3කට ගෙවන්න පුළුවන් 15000 ගානේ මාස 3කට. එතකොට ෆස්ට් ඉන්ස්ටෝල්මන්ට් 15000 තමයි ගෙවලා කෝස් එකට ජොයින් වෙන්න ඕන. ඒකෙනොත් සේම් බැංක් ඩීටේල්ස් ඔයාලට පේමන්ට් එක කරලා ඒකට ජොයින් වෙන්න පුළුවන්. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. බෑඩ් නිවුස් එකක්. ඒක තමයි ලිමිටඩ් සීට්ස් තමයි තියෙන්නේ. අර TVEC කියනකොට තවමත් ගවර්න්මන්ට් රූල් අනුව තමයි ඉන්ටේක් එක ගන්න ඕන. ඒකට ළමයි 13 දෙනෙකුට තමයි ජොයින් වෙන්න පුළුවන්. සිංහල මීඩියම් එකේ තමිල් මීඩියම් එකේ 13 සිංහල මීඩියම් එකේ 13 දෙනෙකුට තමයි ජොයින් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකට නම් 20 දෙනෙකු ජොයින් වෙන්න පුළුවන්. අපි ඒක මේව කරලා තියෙනවා. sorry. ඕකේ. එතකොට අපිට එහෙම ජොයින් වෙන්න පුළුවන්. ඔයාලා මොනවද සිලෙක්ට් කරලා තියෙන කියලා කෝස් එක සිලෙක්ට් කරගෙන මම පර්සනලි කන්ටැක්ට් කරලා මම ඔයාලව ගයිඩ් කරන්නම්. එතකොට මම මෙතනින් එන් කරගන්නම්. කාට හරි ඩවුට්ස් තියෙනවා නම් කතා කරන්න. note 7670348113 note කරගන්න. note 7670348113 එතකොට ඔෆිස් වෙලාවේ කෝල් එකක් ගන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න මම ඕන වෙලාවක ඔයාලට රිප්ලයි කරනවා. දැන් අපි ඔව් කතා කරන්න. ආයෙත් නම්බර් එක පොඩ්ඩක් කියන්න මැඩම්. note 76 right 703 හ්ම් 4813 4813
13. ඔව් ඔයාලා කලින් ඉන්ක්වයරි කරපු නම්බර් එකම තමයි. දැන් අපි මේ සෙෂන් එක එන්ඩ් කරගමු. තමිල් මීඩියම් කවුරු හරි මෙතන ඉන්නවද? ඔව්. ඔව් ඔව් ඉන්නවා. එන්නවා. ඒ කියන්නේ මම මේ ඉස්සෙල්ලා මේකට ජොයින්ට් වෙන්න ටිකක් පරක් වුණා. ඒකයි මම මේකටත් ජොයින්ට් වුණේ. මම අර ඔයාලට මම කියපු ඩීටේල්ස් ඩිප්ලෝමා ඔක්කොම තේරෙන්නේ නැති නේද? තේරුණා. ඔක්කොම තේරුණා. මම ඔල්රෙඩි ඩිප්ලෝමා කරන කෙනෙක්. ඒකයි මම ඇහුවේ මේ මිස්ගෙන් අර ඉස්සෙල්ලා ડોක්ටර් ගෙනුවත් ඇඩ්වාන්ස් කෝස් එක කරන්න ඕනද? ඒ කියන්නේ උපරිමම ඇත්තටම කියන්න ගියොත් මම හිතුවා මේ අපිට දෙන්නේ ඩිප්ලෝමා එකෙන් ඇත්තම උපරිමම ඔක්කොමම අපිට දැනුම දෙනවා කියලා තමයි හිතුවේ. දැන් ඇඩ්වාන්ස් එකකුත් තියෙනවා කියනකොට හරි සන්තෝසයි. තවත් අපි තවත් ඉගෙන ගන්න ප්‍රැක්ටිකල් පුළුවන්. තියෙනවා කියනකොට මාරම සන්තෝසයි. ඇත්තටම හොඳ මේ එකක් කරන්නේ ඇත්තටම සන්තෝසයි. ළමයි ඇත්තමයි. හොඳ මේ එකක් අපි මේ දැන් ඉගෙන ගත්තා. 19th අපිට ප්‍රැක්ටිකල් තියෙනවා. මම ඒකට යනවා. මේ අපේ කෝස් එක දැන්ට ඉවරයි. හොඳ මේ එකක් අත්දැකීමක් අපිට තිබුණා. මේ මට තිබුණා. නස්රිනාද? නෑ මුම්තාජ් බේගම්. මුම්තාජ් බේගම්. ඕකේ ඔව්. ඒක තමයි. ඒකයි මට හරි. හරි සතුටුයි ඇත්තටම. ඕකේ. Okay, thank එතකොට you. අපිට ඉස්සරහට ප්‍රැක්ටිකල් එකේදී මේව කරගන්න පුළුවන්. ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකත් ෆලෝ කරන්න. ඒකෙනුත් අර ඩිප්ලෝමා එකේ තියෙන කන්ටෙන්ට්ස් එක වෙනයි, ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේ තියෙන කන්ටෙන්ට්ස් වෙනයි, සර්ටිෆිකේට් ලෙවල් එකේ තියෙන කන්ටෙන්ට්ස් වෙනයි. එතකොට ඔයාලට බේසික් එකේ ඉඳලා ඉගෙන ගන්න ඕන සර්ටිෆිකේට් ලෙවල් එක ෆලෝ කරන්න පුළුවන්. ඒත් එක්කම ඕකේ මං තව චුට්ටක් ඉස්සරහට යනවා. මට බේසික් තියෙනවා නම් ඩිප්ලෝමා, ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එහෙම යන්න පුළුවන්. අනිවාර්යෙන් ඩිප්ලෝමා එක කරලා තමයි ඇඩ්වාන්ස් එකට යන්න ඕනේ. නැත්නම් සර්ටිෆිකේට් එකට කරලා තමයි සර්ටිෆිකේට් එකට ජොයින් වෙලා තමයි ඩිප්ලෝමා එකට යන්න ඕනේ කියලා නැහැ. ඔයාලට අවශ්‍ය වෙන දේ හරියට තෝරා ගන්න. ඔව්. Excuse me doctor. මේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකේ දැන් මම දැනට කෝස් එක කරනවා 3 months ඔව්. වගේ. එතකොට ඒකේ සර්ටිෆිකේට් එකට අපිට ලෝන් ඇප්ලයි කරන්න බැරිද? ඔව් ඒක තමයි මම කිව්වේ. ඒ සර්ටිෆිකේට් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන්, ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන්, ඒ වගේම එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කරනකොට ඔයාලට සර්ටිෆිකේට් එකක් අවශ්‍ය නම් ඒකටත් ඒ වගේම ඉස්සරහට ඔයාලට ෆොරින් සම්බන්ධව තියෙන මේ ජොබ් ඔපචුනිටිස් තියෙනවා නම් ඒ කන්ට්‍රි රූල් අනුව ඔයාලට ඒ සර්ටිෆිකේට් එක යූස් කරන්න පුළුවන්. හේතුව MBBS සර්ටිෆිකේට් උනත් අපි ඒ කන්ට්‍රි රූල් එකට අනුව එක්සෑම් එක කරන්න ඕන. ඒ වගේ ඒ කන්ට්‍රි රූල් එකට අනුව ඒ සර්ටිෆිකේට් එක යූස් කරන්න පුළුවන්. ඔයාට එහෙම බැංක් ලෝන් එකක් හෝ ස්කෝලර්ෂිප් එකක් ගන්න ඕන නම් ඔයාට මේ සර්ටිෆිකේට් ලෙවල් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාට ඉස්සරහට ඔයාගේ කරගෙන යන බිස්නස් එකට උදව් ගන්න පුළුවන් වෙනවා. Excuse me doctor මට මේ මම මීට කලින් කළා නැහැ. මට පුළුවන් ද සර්ටිෆිකේට් කෝස් එක කරන්න නැතුව ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කෝස් එකට යන්න පුළුවන්. කෙලින්ම? ඒක තමයි මම කිව්වේ. ඔයාලගේ අවශ්‍යතාවයට අනුව කෝස් එක සෙලෙක්ට් කරන්න. ඒක තමයි මේ දෙකම එකතු කරලා එකකට මේ ප්‍රෝග්‍රෑම් එක අපි ඕගනයිස් කරේ. ඔයාලට ඒකේ තියෙන වෙනස්කම් අපිට හරියට දෙනුම් දෙන්න ඕන හින්දායි. දවසකට එක කෝස් එකක් අපි ඕගනයිස් කරන්න පුළුවන්. ඒ වුණාට අපි මේ දෙකම එකට කරුවේ මේකේ තියෙන වෙනසයි ඒකේ තියෙන වෙනසයි ඔයාලට දෙනුම් දෙන්න තමයි. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය දේ සෙලෙක්ට් කරගන්න. මෙහෙමයි මිස් මේ මමත් දැන් ඔය කලින් කියපු කෙනා වගේ මට කිසිම බේසික් නොලෙජ් එකක් නැහැ. මම යුනිවර්සිටි ටීචර් කෙනෙක්. මේ නමුත් මට ඕනේ අර හෑන්ඩ්මේඩ් සයිඩ් එකට යන්න සෝප් එකයි ලිප්ස්ටික් එකයි තමයි මම ටාගට් කරන්නේ. මට සර්ටිෆිකේට් දැන් මුකුත්ම බේසික් නොලෙජ් එක නැති නිසා මට ඇඩ්වාන්ස් එකට බෑනේ ජොයින් වෙන්න ඩිප්ලෝමා එකට. එහෙම එහෙම බෑනේ. නෑ. ඔයා දැන් ටීචර් කෙනෙක්නේ. එතකොට ඔයාට බේසික් කියන එක තියෙනවා. බේසික් කියන්නේ මොනවද? ඔයාට කියන දේ තේරෙනවා නම් ඒ වගේම කියන දේ අල්ලගන්න පුළුවන් නම් ඒක තමයි බේසික් එක. එතකොට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකෙත් ඒ වගේම ඔයාලට ඉන්ග්‍රීඩියන්ට්ස් කියන දෙනුමයි ප්‍රොඩක්ට් මැනුෆැක්චරින් මෙතඩ් ඔෆ් ප්‍රිපරේෂන් එකයි ඒකේ තියෙන බෙනිෆිට්ස් ඔක්කොම ඒ විදිහට තමයි කියලා දෙන්නේ. ෆෝමියුලා එක ඇඩ්වාන්ස් විදිහට ෆෝමියුලේෂන්ස් මේව ඩිසයින් කරලා තියෙනවා. A to Z මුලකින් දැම්ම ඇඩ්වාන්ස් එකෙත් යනවා නේද මිස්? ඔයාලට ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක ඩිරෙක්ට්ලි ෆලෝ කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ කෝස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒක මම කියන්නේ අර A to Z අර වගේ මුලක ඉඳන්ම මේක හැමදේම මුලකින් ඉඳන්ම යනවද? ඔව් පුළුවන්. ඔයාලට ඒ කෝස් එක හරහා ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි අර කෝස් තුනෙන්ම තියෙන කන්ටෙන්ට්ස් එක්කෙනෙකුට කෝස් තුනම ෆලෝ කරන්න පුළුවන් විදිහට තමයි ඕගනයිස් කරලා තියෙන්නේ.
ඒ ඩිසයින් කරලා තියෙන්නේ කෝස් තුනම එක්කෙනෙකුට ෆලෝ කරන්න පුළුවන්. එකක් ෆලෝ කරලා තව එකට යන්න ඕන කියලාත් නැහැ. ඩිරෙක්ට්ලි එකකට ජොයින් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බේසික් එකේ ඉඳලම තුන කෝස් තුනම එහෙම තමයි තියෙන්නේ. ඒක එක්කෙනාගේ ටැලන්ට් එකට අනුව, එයාලගේ උවමනාවට අනුව, එයාලගේ අවශ්‍යතාවයට අනුව ඒක සිලෙක්ට් කරන්න පුළුවන්. තුනම නෙවෙයි කියන කෝසස් ඔක්කොම එහෙම තමයි. එකෙන් එක ඩිෆරන්ට් වෙනවා. ෂෝට් කෝසස් ගත්තාම 90% ෂෝට් කෝසස් ඩිෆරන්ට් ෆෝමියුලේෂන්ස් තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. මම ඩිප්ලෝමා කෝස් එකට ජොයින් වෙලා එක වීක් එකයි අපි තාම ක්ලාස් එක පටන් අරගෙන. එතකොට මට ඒකෙන් මේකට 26. කරගන්න 26 බැච් එක මැඩම්. ඔව්. ඒකෙන් මේකට shift වෙන්න පුළුවන්ද නැත්නම් ස්විච් වෙන්නද? ඔව් ස්විච් වෙන්න ඒක චුට්ටක් අපි බලමු. ඒ හේතුව ඔයාලට නෝට්ස් ටික ඊමේල් කරලා ඇති දැනට. ඉවරයි. ඔව් ක්ලාස් මැඩම්. එකක් ඉවරයිනේ. සෙෂන් එකක් එකක් හෝ ඉවරයි. ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකයි සබ්ජෙක්ට් ක්ලාස් එකක් ඉවරයි. එතකොට ඒක රෙජිස්ට්‍රේෂන් ප්‍රොසීජර් එක බලලා තමයි ඒ ස්විච් වෙනවා නම් පේමන්ට් ඩිඩක්ෂන් ඔක්කොම බලලා තමයි චෙක් කරලා කියන්න ඕනේ. හරි මැඩම්. ඕකේ. thank you. වෙන මොනවා හරි ඩවුට්ස් තියෙනවද? ඕකේ අපි ඉස්සරහට කෝස් වලදී සම්බන්ධ වෙන්න මැඩම් එතකොට මේ සාමාන්‍යයෙන් අපි ආයුර්වේද ප්‍රොඩක්ට් එකක් කරද්දී දැන් අපි මැඩම්ලගේ කෝස් එක කළ සර්ටිෆිකේට් එකක් ගත්තාම කස්ටමර්ට ඇත්තටම අර විශ්වාසනීය භාවය ගොඩනගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි ආයුර්වේද ડોක්ටර් කෙනෙක් වගේ සම්බන්ධ කරගෙන එහෙම එයාගේ ඇඩ්වයිස් මත යන්න ඕනි කියලා එකක් තියනවද මැඩම්? ඒ කියන්නේ මාකටිං කරද්දී මෙහෙම තමයි. ශ්‍රී ලංකා රූල්ස් අනුව ඔයා මොන ප්‍රොඩක්ට් එකක් හැදුවත් ඒක හැමට හානි නෑ කියලා ඔප්පු කරලා තමයි මාකට් එකට දාන්න ඕනේ. ඒ ඔප්පු කරන වැඩ තමයි අපි කරන්නේ ලෙබ් රිපෝට් එකක් අරගෙන ඒ ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරන එක. එතකොට ඒ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසීජර් එකේදී අපිට විවිධ ස්ටෙප්ස් ෆලෝ කරන්න වෙනවා. සමහර තැන්වල රෙජිස්ටර් කරනකොට ඒ කියන්නේ ඔයාලා රෙජිස්ටර් කරනකොට දැන් ඒකට අදාළ වෙන ඔතොරිටිස් තියෙනවනේ. NMR එක රෙජිස්ටර් කරන්න පුළුවන්, ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එකේ රෙජිස්ටර් කරන්න පුළුවන්. ඒ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසීජර් එකේදී සමහර තැන්වලදී ඔයා කියන වගේ ආයුර්වේද ડોක්ටර් කෙනෙක්ව මේව කරන්න ඕන. සමහර තැන්වල රෙජිස්ටර් කරනකොට එහෙම ආයුර්වේද ડોක්ටර්ස් මේව කරන්න ඕන. ඩිරෙක්ට්ලි ඔයාට ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් එකට යන්න පුළුවන්. එහෙම ඒ ස්ටෙප්ස් මොනවද? හරියට ඒවා කොහොමද කරගන්නේ? ඒ සියරම මේ කෝසස් වල ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒක අපි ඔයාලගේ අන්තිම සෙෂන් එක වෙනුවෙන් කරනවා. ඒකදී ඔයාලට කොහොමද බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කරගන්නේ? කොහොමද ප්‍රොඩක්ට් රෙජිස්ට්‍රේෂන් එක කරගෙන ඒක හරියට කරගන්නේ කොහොමද? සමහර ළමයි ඒකෙන් පැටලලා ගන්නේ එයාලා හරියට ඒ දේ දන්නේ නැති නිසායි. හරියට ඒ දෙනම දන්නවා නම් ඒක හරි ආකාරයෙන් කරනවා නම් ලීගලි ඒක ඩොකියුමන්ට්ස් හරියට ඔයාලා දැනගත්තා නම් ඒක හරිය ලේසියෙන් කරගන්න පුළුවන්. හරි මැඩම් thank you very much. Okay. ඕකේ එතකොට අපි එන් කරගමු. මං හිතනවා ඔයාලා හිතන විදිහට මං ඔයාලට ඩීටේල්ස් ලබා දුන්නා කියලා. මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් කතා කරන්න. හෙට කෝල් එකක් ගන්න. මං අනිවාර්යෙන් ඔයාලට උදව් කරන්නම්. මං කැමැති ඔයාලා හරි දේ හරියට ඉගෙන ගන්න එක. මං හැම ෆ්‍රී සෙෂන්ස් වල මට කතා කරන්න වෙලාවක් දුන්නා නම් මං කියන්නේ එකම එක දේ තමයි සෝෂල් මීඩියා වල ඔයාලා විනාශ කරන වෙලාව හරි දේ හොයන්න පුරුදු වෙන්න. මම බිස්නස් එකක් කරනවා නම් මම හොබි එකක් විදිහට හරි නැත්නම් මං ජොබ් එකක් විදිහට හරි මං අනිවාර්යෙන් කරන්න ඕන එකකුත් තියෙනවා. මං අනිවාර්යෙන් කරන්න ඕනේ නැහැ. තිබ්බනම් හොඳයි නැත්නම් ඕනේ නැහැ කියන එකකුත් තියෙනවා. මොනවා වුණත් හරි දේ හරියට කරන්න. ප්‍රොෆෙෂනලි කරන්න. ප්‍රොෆෙෂනල්ස් එක එකතු වෙලා ප්‍රොෆෙෂනලි ඔයාලා ඉගෙන ගන්න. මං කියන එකම එක දේ ඒක තමයි සෝෂල් මීඩියා හරහා හොයන්න. සෝෂල් මීඩියා එක තමයි අපිට තියෙන එකම එක වටිනා එකම තාක්ෂණය. එතකොට ඒක හරහා හොයන්න. ස්ටුඩන්ට්ස් ෆීඩ්බැක් බලන්න. එයාලා මොනවද කියලා තියන්නේ. කමෙන්ට්ස් රීඩ් කරන්න. එයාලගේ කෝසස් යටදී එයාලා කමෙන්ට් කරලා තියෙනවා. එයාලගේ කෝසස් සම්බන්ධව. අයිකා එකේ බලන්න. අයිකා සෝෂල් මීඩියාස් තියෙනවා බලන්න. TikTok තියෙනවා, Instagram තියෙනවා. ඒ වගේ ඔයාලා
දැන් Facebook එකේ යනකොට පෙන්නනවනේ මේ කෝස් එක මේ ඉන්ස්ටිටියුට් එක මේ කෝස් එක මෙතන මේ කොහොමද ඇතුළත් වෙන්නේ එයාලා මොනවද කතා කරන දේවල් එයාලා මොනවද රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් දාලා තියෙනවද මොනවද අනුමත කියලා දාලා තියෙනවා මොනවද ඒවා හොයන්න හරි දේ හරියට බලන්න නැත්තම් දැන් තියෙනවා chat GPT දාලා බලන්න එතකොට ඔයාලට පුළුවන් ඒක හරහා හොඳ දැනුමක් ලබා ගන්න අපි හැමෝම හරි අමාරුවෙන් තමයි සල්ලි හොයන්නේ. ඒ සල්ලි හරි විදිහට ඉන්වෙස්ට් කරන්න. එතකොට අපිට පුළුවන් ඉස්සරහට ඒකෙන් එන ඉන්කම් එක හරියට ලබා ගන්න. සාර්ථකව බිස්නස් එකක් පටන් අරන් සාර්ථකව කරගෙන යන්න. එතකොට ඒකට උදව්වක් අවශ්‍ය නම් අපිව කන්ටැක්ට් කරන්න. ඕකේ. මෙතනින් අපි එන් කරගමු. මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් කතා කරමු. ડોક્ટર ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක කවද්ද පටන් ගන්නෙ? ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක පටන් ගන්නවා මේ සතියේ 11 වෙනිදා. එතකොට 11 වෙනිදා නැත්නම් 10 වෙනිදා මම ගෲප් එකේ හරියට ඩේට් එක චෙක් කරලා දාන්නම්. වෙලාවත් එක්ක සතියට දවසක් තමයි ක්ලාසස් තියෙන්නේ මාස 4කට. වීක් ඩේ එක තමයි ක්ලාසස් තියෙන්නේ පළවෙනි සෙෂන් එක විතරක් ඔයාලට වීකෙන්ඩ් වෙටෙන්න පුළුවන්. වීක් ඩේ එකක Monday to Friday වීක් ඩේ එකක evening class 6:30 to 7:30 or 8 1 hour 1.5 an hour වගේ තමයි sessions තියෙන්නේ. class recordings හම්බ වෙනවා PDF notes දෙනවා. ඒ වගේම ඔයාලට notes email කරනකොට ඒක print out ගන්න පුළුවන් වෙනවා. ඕකේ. එතකොට good night හැමෝටම. ස්තුතියි මෙච්චර වෙලා එකතු වෙලා හිටියට. Good night, miss. Good night. Good night.